Then, yeah. So, good evening, all participants. Today, joining for the our basic electronics lessons. So, today I'm planning to review some of the topics we did last time. That means the simplest thing, voltage, current, and resistance. I think you're already familiar with these three items. So just I wanted to refresh these things. Can you see this board to anyone? මම මේ පරණ ඒවා වගේ ඇදලා තියෙනවා ඔයාලට පේනවද ඔයගොල්ලන්ට about this ඔයගොල්ලන්ට පේනවද මේක මම මේ ඇදලා තියෙන්නේ මට ආයමසරයක් ඔයාලට පැහැදිලි කරන්න ඕන මේ resistors in series how do you get these values? So here we have connected 3 resistors in series. The first one is 3 ohms, second one is 5 ohms, third one is 10 ohms. So these 3 resistors in series. So then the total value of TCN we are having from this formula, simple formula. R is the total formula, value, R1, R2, R3. So we are just adding together. So 3 ohms plus 5 ohms plus 10 ohms. Then total will be 18 ohms. එතකොට මෙහෙම මේ series අපි මම අහලා තියෙනවා සමහරක් අය කියනවා මේ serious connected කියලා. ඒක මම ඔයාලා දන්නවා ඇති ඔයාලා හරියට ඒක serious නෙමෙයි කියන්නේ series කියලා. Series connected මේ අපි මේ resistor තුන series connect කරලා තියෙනවා. එතකොට series connect කරපුවම any number of resistors මෙතන ඉඳලා තව 10ක් 100ක් හරි series connect කරපුවම ඒක වෙන්නේ ඒකේ value එක add වෙන එක. එතකොට මෙතන add වෙනවා 3 plus 5 plus 10. එතකොට total value එක 18 ohms. ඒ කියන්නේ resistors series connect කරපුවාම මේකේ value එක add වෙනවා. එතකොට ඊළඟ එක තමයි resistors අපි parallel connect කරපුවාම resistors parallel connect කරපුවාම ඒ කියන්නේ ඒනවද දන්නේ නැහැ resistor දෙකක් parallel connect කරලා තියෙනවා. අපි කියමු එකක් 10 ohms අනිත් එකක් 10 ohms. පොඩි දෙයක් 10 ohms. Okay, 2 10 ohms resistors in parallel connected these two. අපි මෙහෙම parallel connect කරපුවම resistors දෙකක් එතකොට resistor දෙකක් නම් හරි ලේසි එක value එක හොයන්න මෙහෙමයි එන්නේ R කියන්නේ මේ total resistance එක එතකොට R1 multiply by R2 then R2 plus R1 plus R2 ඔය විදිහට එන්නේ. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම R1 R2 කියන්නේ මේක R1 මේක R2. ඔය විදිහට ගත්තාම R1 කියන්නේ 10 ohms R2 කියන්නේ 10 ohms
මේක ඉරයට R1 කියන්නේ ආයම 10 ohms plus 10 ohms. එතකොට මෙතන එනවා 100 ඊට එනවා 20. දැන් එතකොට මේක 100 divide by 20. එතකොට එන්නේ කීයද? මේකේ half 5 ohms. ඒ දෙපැත්තේ ඉන්නේ 5 ohms. 5 ohms. ඒ කියන්නේ දැන් මේක මේ මම පැරලල් කරලා පෙන්නුවේ ලේසියට. ඒ කියන්නේ equal values දෙකක් 10 ohms 10 ohms දෙකක් parallel කනෙක්ට් කරපුවම මේ ෆෝම් මේක තමයි සිම්පල්ම ෆෝමියුලා එක. එහෙම නැත්නම් අපි අපේ එක්ස්පීරියන්ස් එකේ විදිහට අපි දන්නවා රෙසිස්ටර් දෙකක් parallel කරපු ගමන් equal value දෙකක් ඒකේ half value එක ඉන්නේ half. ඒ කියන්නේ 5 ohms එන්නේ. හැබැයි රෙසිස්ටර්ස් දෙකට වැඩි parallel කරොත් එහෙම එතකොට ඔක ඊට වඩා වෙනස් වෙනවා. එතකොට මේක R1 R2 R3 අපිම්බෝ R1 5 ohms R2 10 ohms R3 8 ohms 8 ohms ඔය විදිහට තියෙනවා. එතකොට එන්නේ ෆෝමියුලා එක ඊට වඩා වෙනස්. ඒ කියන්නේ 1 R R1 plus 1 R2 plus 1 R3. ඒක යන්න පුළුවනි R1 2 3 4 5 කියලා any number of resistors යන්න පුළුවන්. මේ parallel කරන්න පුළුවන්. එතකොට මේ ෆෝමියුලා එක විදියට ගමන අපි parallel මේ resistors එකතු වෙනකොට calculate කරන්න මේකට. එතකොට මෙතෙන්ද අපි දානවා R1 කියන්නේ 5 ohms R2 කියන්නේ 10 ohms R3 කියන්නේ 8 ohms 8 ohms. දැන් මේක හදන්න පුළුවන් නේ. මේක හදපුවම මෙතන එනවා මේ parallel value එක කීයද කියන එක. මට ඕන උනේ මම මේ හැම එකක්ම වෙනම මේ පේපර් එකක් හදලා මම ඔයගොල්ලන්ට දෙනවා. එතකොට මේ ටික ඔයාලට එක්සෑම් එකේ එනකොට වුණත් බලා ගන්න පාඩම් කරන්න පුළුවන්. එතකොට ඒකනම ඔයගොල්ලෝ දන්නවනේ විජේ සර්ගේ තියෙනවා. විජේ සර් මට කිව්වා එයාගේ තියෙනවා වෙබ්සයිට් එකක් QSL.net කියලා. ඒක විජේ සර් මේ මට එවන්න පුළුවන්. ඒක විජේ සර් ඒකේ ගොඩක් මම හිතන්නේ එයත් මේ එක්සර්සයිසස් ගොඩක් ඒකේ දාලා තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම ඒකත් එවන්නම්. මේ එතකොට මට දැනට ඕන උනේ මේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න රෙසිස්ටර්ස් සීරීස් කරනකොට මොකද වෙන්නේ parallel කරනකොට මොකද වෙන්නේ කියන එක මේ values ඊළඟට very simple මේ batteries in series කියන්නේ batteries අපි ළඟ තියෙනවා කියන්නකෝ අපි ළඟ බැටරිස් තියෙනවා එක බැටරියක් තියෙනවා 6 volts තවත් බැටරි එකක් තියෙනවා 12 volts another one we have 24 volts පළවෙනි එක මට කියන්න කවුරු හරි කියන්න මේ විදිහට මේ different voltages තියෙන බැටරිස් තුනක් series connect කරන්න පුළුවන්ද කවුරු හරි කියන්න පුළුවන් කරන්න. ඔව් පුළුවනි. ඔව් ඒක පුළුවනි කරන්න. එතකොට පුළුවනි කරන්න. එතකොට මේක අපි ඒකේ එකතු වෙන්නේ කොහොමද?
මේ බැටරිස් වල වෝල්ටේජස් එකතු වෙනවා 6 volts plus 12 volts plus 24 volts කියලා. එතකොට මේ බැටරිස් තුනම සීරීස් කරපුවම අන්තිමට එනවා අපිට 42 volts ගන්න පුළුවන්. 42 volts. ඒ කියන්නේ බැටරිස් අපිට සීරීස් කරන්න පුළුවන්. හැබැයි මීට වඩා හරි වෙනස් තත්ත්වයක් එන්නේ බැටරිස් අර රෙසිස්ටන්ස් වගේ නෙවෙයි බැටරිස් පැරලල් කරන්න කිව්වොත් මීට වඩා වෙනස්. We have two batteries parallel connected. මේක parallel connect කරලා තියෙන මේ batteries දෙක. හැබැයි මේ දෙකේ voltages are different. ඒ කියන්නේ මේක අපි කොහොම මේක 6 volts battery එක. මේක 12 volts battery එක. දැන් ආයමත්සරයක් මට කියන්න මේ විදිහට connect කරන්න පුළුවන්ද කියලා? කවුරු හරි කියන්නේ පුළුවන් සර්. මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවනි මොකද වෙන්නේ එතකොට? අඩු මේකටත් වඩා අඩු වෙනවා. ඔව්. මේක ප්‍රැක්ටිකල් මෙතඩ් එකක් නෙමෙයි. මේක අපිට මේ විදිහට ප්‍රැක්ටිකලි කනෙක්ට් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ ප්‍රැක්ටිකලි කනෙක්ට් කරනවා නම් පැරලල් කනෙක්ට් කරනවා නම් ඔක්කොම equal voltages තමයි කනෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැන් මේකත් 6 volts වෙලා ඔය විදිහට තවත් බැටරි කනෙක්ට් කරන්න පුළුවන් 6 volts. ඔය විදිහට 6 volts 6 volts බැටරි නැත්නම් 12 volts 12 volts batteries. මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන් any number of batteries. හැබැයි අර මේ ඉස්සරලා මේ තිබුණ විදිහට මේ විදිහට බැටරි කනෙක්ට් කරන්න බැහැ. 12 volts 6 volts එකකුයි 12 volts එකකුයි නැත්නම් 12 එකකුයි 24 එකකුයි. ඒ විදිහට අපි parallel කනෙක්ට් කරන්නේ නැහැ. parallel කනෙක්ට් කරොත් මොකද වෙන්නේ? දැන් මේක 12 volts. මේක 6 volts. එතකොට මේ වෝල්ටේජ් එකට වඩා මේක වෝල්ටේජ් එක වැඩි. වැඩි වුණාම මොකද වෙන්නේ? මේකෙන් කරන්ට් එකක් එවනවා මේ පැත්තට. මේක වෝල්ටේජ් අඩුයිනේ. මේ බැටරිය හරහා යවනවා කරන්ට් එක. එතකොට මේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවා. මේ සර්කිට් එකේ කරන්ට් එක කන්ටිනියස්ලි ෆ්ලෝ වෙනවා. මේ බැටරි එක 12 volts බැටරි එක 6 volts බැටරි එකේ වෝල්ටේජ් එකට ඉක්වල් වෙනකම්. අවදා හරි දවසක මේක 6 volts වුණොත් මේකත් 6 volts වුණොත් අන්න මේ කරන්ට් එක නතර වෙනවා. මේ දෙකම ඉක්වල් වෙලා තියෙනවා. එතකොට අවුට්පුට් එක එන්නේ 6 volts. එතන එහෙනම් බැටරි කනෙක්ට් කරද්දී හැම වෙලාවෙම පැරලල් කනෙක්ට් කරද්දී බැටරිස් දෙක සමාන වෝල්ටේජ් එකකින් තියෙන්න ඕනේ. බැටරිස් දෙක ඕන වෝල්ටේජ් එක ප්‍රශ්නයක් නැහැ. දෙක වෝල්ටේජස් දෙක ඉක්වල් වෙන්න ඕනේ. එතකොට තව එකක් තියෙනවා මෙහෙම. අර ඕගොල්ලෝ දන්නවද මේ ඇම්පියර් අවර් කියන්නේ මොකක්ද කියලා? බැටරියක්. බැටරි එක ඇම්පියර් අවර් කියන්නේ. ඇම්පියර් අවර් කියලා කියන්නේ මේ බැටරි එකේ කැපැසිටි එක. දැන් අපි එක්සැම්පල් එකකට ගමු. දැන් car batteries ගමු. automobile batteries ගත්තොත් එහෙම දැන් මම ගන්න හරියටම මේ මම මොටර් පදින්නේ නැහැ. මොටර් වලට ගන්නේ මම දැන් 12 volts වෙන්නේ නේද? එතකොට මොටර් බැටරි තියෙනවා 12 volts කියන්නේ 12 volts. ඊළඟට cars වලට ගන්න බැටරිස් තියෙනවා ඊට වඩා ලොකු වෝල්ටේජ් එක 12 volts. හැබැයි මේකේ ඇම්පියරේජ් එක මේකට සාමාන්‍යයෙන් ඇම්පියර් අපි ගමු 35 to 40 ampere hour.
කියලා මේ බැටරිය දාන්නේ කාර් සාමාන්‍ය පොඩි කාර් වල. එතකොට දැන් ඊට වඩා ලොකු එකක් ලෝරියක් වගේ ලොකු එන්ජින් එකක් තියෙන එකට අපි දානවා 90 ඇම්පියර් විතර. හැබැයි වෝල්ටේජ් එක එකයි. 90 ඇම්පියර් වෝල්ටේජ් එකයි 12 volts. එතකොට දැන් මට කියන්න මොකක්ද වෙනස කියලා මේ බැටරිස් තුනේම මේක මම හිතන්නේ මොටර් සයිකල් වල මම හිතන්නේ 7 ද මට හරියට දන්නේ ඇම්පියර් ඒ වගේ. දැන් බලන්න මේ බැටරි තුන ගත්තාම මේක 12 volts 7 ampere මේක 12 volts 35 ampere මේක 12 volts 90 ampere. දැන් මට කියන්න ඔය තුනේ වෙනස කවුරු වෙන කෙනෙක් හරි කිව්වොත් කමන්නේ නැහැ. මේ තුනේ වෙනස කියන්නකෝ. උත්සාහ කරන්න දන්න කෙනෙක් කියන්න වැරදුනත් හරි ගියත් හොඳයි. ඕකේ වැඩි ඇම්පියර්ස් ගානක් තියෙන බැටරි එක වැඩි වෙලාවක් ඒ කියන්නේ එක බල්බ් එක පත්තු කරවුවොත් වැඩි වෙලාවක් පත්තු වෙනවා. ඒ කියන්නේ 90 ampere වගේ. ඔව්. එතකොට දැන් මම තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් එතකොට අපි මේ පොඩි එක අමතක කරන්නකෝ. දැන් මේ 35 හරි 40 හරි ඇම්පියර් බැටරියක් තියෙනවා. ඊළඟට තියෙනවා 90 ඇම්පියර් බැටරියක්. දැන් මගේ කායකේ මේ බැටරිය නරක වෙලා මේ 35 ඇම්පියර් බැටරිය එක රිප්ලේස් කරන්න වෙලා තියෙන්නේ. හැබැයි මගේ ළඟ ගෙදර තියෙනවා හොඳ කන්ඩිෂන් එකේ තියෙන 90 ඇම්පියර් බැටරියක්. මට ඒකෙන් පුළුවන් ද ඒ කාර් එක ස්ටාර්ට් කරන්න? ස්ටාර්ට් කරගන්න නම් පුළුවන් මිස්ටර් සෙනවිරත්න. වැඩේ තියෙන්නේ ඔරිජිනලි ඇවිල්ලා තියෙන කනේටර් එක 15 ampere හරි 20 ampere හරි නම් 90 volts 90 තියෙන එකට එන්නේ සාමාන්‍යයෙන් 35 to 40 ampere alternate එකක්. right. ඔව් ඒක තමයි. දැන් මෙතනදී දැන් මට මේ අපිකම දැන් අපි ඕල්ටර්නේටර් එක මොහොතකට අමතක කරමු. දැන් ඔයත් කීප එක හරි. ඒ කියන්නේ දැන් අපිට මේ බැටරිය වෙනුවට මේකෙන් ස්ටාර්ට් කරගන්න පුළුවන්. නැත්නම් අර ජම්ප් එකට දාලා හරි කොහොම හරි ස්ටාර්ට් කරගන්න පුළුවනි. ඒ බැටරිය කාර් එකට දාලා ඒක රන් කරන්න හොඳ නැහැ. දුවන්න පුළුවනි. මොකද මේක මේ දැන් මේක කියන අතරේ මට කතාවක් ආවා ඔය විජේ සර් කීප එක මට මේ ඊපෙරේදා මේ කෝල් එකක් දාලා කිව්වේ. ඕගොල්ලෝ අහලා තියනවද දන්නේ නැහැ. විජේ සර් ඉන්නවද ඔන්ලයින්? නෑ නේද? ඔව්. මොකද විජේ සර් කිව්වේ මේක හරි අපිට හරි වැදගත් එකක් ඔය කතාව කියනකොට විජේ සර් කිව්වේ විජේ ඔය නයිජීරියා වල ඉන්නකොට එයා පාරේ එයාගේ කායික එයා යනකොට අතරමැද කාන්තාරේ වාගේ කාර් එකක් කැඩිලා තියෙනවලු නතර වෙලා. ඒ ඩ්‍රයිවර් එකෙන් බැහැලා ඉන්නවලු බලන්න. මොකද්ද පස්සේ කියලා බලපුවාම ඒකේ ඕල්ටර්නේටරේ බෙල්ට් එක කැඩිලා බෙල්ට් එක නැතුව මෙයා දුවලා තියෙන්නේ බැටරිය හොඳටම බැහැලා. කියන්නේ හෝන් එකවත් මොනවත් වැඩ කරන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මෙයා බලාගෙන ඉන්නේ මෙයාට මේ ගිහිල්ලා මෙකැනික් කෙනෙක් අරගෙන බෙල්ට් එහෙම ගෙනල්ලා මේක හදාගන්න. ඊට පස්සේ මටත් එකපාරට මේ කීප එක තේරුන්නේ නැහැ විජේ සර්. විජේ සර් කිව්වලු මේ කාර් එක කොහෙද ගෙනියන්න ඕනේ නැහැ. මට පුළුවන් නම් මේ ටෝච් සෙල්ස් ටෝච් වලට දාන 1.5 volts බැටරි තියෙන්නේ. මට බැටරි කෑලි මේ 8ක් විතර පුළුවන් නම් අරගෙන එන්න. කාර් එකක් තියන්න ඔහොම තියන්න කියලා. ඊට පස්සේ දැන් විජේ සර් කරලා තියෙන වැඩේ අර එයා ගිහිල්ලා අර මිනිස්සයා බැටරි කෑලි 8ක් ගෙනල්ලා. ඒකෝට බැටරි කෑලි 8ක් කියන්නේ වෝල්ටේජ් කොච්චරද? 1.5 volts into 8. ඒතකොට කීයද? $.
ඒ කියන්නේ එතකොට 12 volts බැටරි එකට සමාන වෙනවා. හැබැයි බැටරි කෑලි 8කින් සීරීස් කනෙක්ට් කරලා කාර් එකක් ස්ටාර්ට් කරන්න බෑනේ. ඒ වුණාට දැන් විජේස කරලා තියෙන්නේ ওই බැටරි 8 සීරීස් කනෙක්ට් කරලා 12 volts අරගෙන ඒක කනෙක්ට් කරලා තියෙනවා මේ අර මේ මොකද්ද ස්ටාර්ටර් එකට නෙමෙයි ඉග්නිෂන් තියෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ කනෙක්ෂන් එකට. ඒ ඩිස්ට්‍රිබියුටර් එකට ලොකු කරන්ට් එකක් ගන්න නෑනේ ඩිස්ට්‍රිබියුටර් මේකට ගන්න අර ස්පාර්ක් වෙන්න ඕන කරන පොඩි කරන්ට් එක විතරයි. ඒකේ කනෙක්ට් කරලා ඊට පස්සේ මේ අර කායිකේ ඩ්‍රයිවර්ට කිව්වලු මේ කාර් එක තල්ලු කරන්න කියලා පොඩ්ඩක්. කාර් එක තල්ලු කරනකොට කාර් එක ස්ටාර්ට් වුණා. ඉතින් ඕක විජේසර්ගෙන් තමයි හරියටම ওই විස්තරය අහගන්න ඕනේ. ඒ කාර් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ කියන්නේ මෙතන තියෙන මේ අපි ළඟ තියෙන පොඩිම බැටරිය 7 ampere එච්චරවත් නැති තරම් මේ ටෝච් සෙල්ස් වලින් කොහොමද ස්ටාර්ට් වුනේ කියලා. ඉතින් ඇත්තටම එතන වෙලා තියෙන්නේ අර මේ ස්පාර්ක් සප්ලයි කරන්න ඕන කරන කාර් එකට ස්පාර්ක් ප්ලග් වලට ස්පාර්ක් සප්ලයි කරන්න ඕන කරන මේ ඕල්ටර්නේටරේ අර කන්ටැක්ට් බ්‍රේකර් එකට එතන වැඩ කරලා තියෙන්නේ අර ටෝච් සෙල්ස් වල 12 volts වලින් තල්ලු කරද්දී. එතකොට එන්ජින් එක කැරකෙව්වා තල්ලු කරලා. එතකොට ඊළඟට අරක කී එක ගන්නකොටම ස්ටාර්ට් වෙලා තියෙනවා. ඉතින් එයා විජේසර් කියනවා හරියටම හරි. එයා આવොත් එයාගෙන් මට වඩා උදේට ඔක අහගන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී අර අපි මේ මෙතනදී කතා කරපේ අර 90 ampere වගේ මේකයි අර ඕල්ටර්නේටර් එක ඒකට මැච් වෙන්නේ නැහැ කියන එක ඒක ඒ කොහොම වුණත් මේ බැටරි වල ඇම්පියර් ගාන වෙනස්. වෝල්ටේජ් එක 12 volts. එතකොට මෙතනදී අර අපි 90 ampere කියන්නේ මේකේ තියෙන කැපැසිටි එක. ඒ කියන්නේ 90 ampere hour. ඒ කියන්නේ අපි මේ බැටරි එකෙන් මේ 90 ampere බැටරි එකෙන් අපි මොකක් හරි ලෝඩ් එකකට ගත්තොත් 1 ampere එකක් only 1 ampere draw කරොත් එහෙම මේකෙන් 90 hours මේ බැටරිය 1 ampere ගන්න පුළුවන් continuous. අපි එහෙම නැතුව අපි මේ බැටරියෙන් 2 ampere ලෝඩ් එකකට කනෙක්ට් කරොත් බල්බ් එක හරි මොකක් හරි එකට ඒකට ගන්න 2 ampere 2 ampere ගානේ ගත්තොත් අපිට මේ බැටරිය යූස් කරන්න පුළුවන් 0 volts වලට එනකම් 45 hours පුළුවන්. අන්න ඒ විදිහට. ඒක තමයි මේ බැටරි කැපැසිටි එක කියලා අපි කියන්නේ. එතකොට 35 වුණොත් ඒ ගාන. දැන් අපි ඔය ඕනේ ඔය සෝලර් පැනල්ස් එහෙම මේ සිස්ටම් ඩිසයින් කරද්දී බෑකප් ටයිම් අරෝමා ඒවා ඒ කැල්කියුලේට් කරනකොට ඔය ඇම්පියරේජ් එක ඇම්පියර් අවර් ගාන අපිට ඕන වෙනවා. එතකොට මේ ඔය බැටරිය ඔය ඇම්පියර් අවර් ගාන ගැන කියපු දේ අපැහැදිලි කවුරු හරි ඉන්නවද? එහෙම ඉන්නවනම් අහන්න. හැමෝටම පැහැදිලි මං හිතන්නේ. නැතිනම් පස්සේ මේකෙන් අපේ මේ පාඩමේ පස්සේ ඇහුවට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ දැන් මෙතන මට කියන්න අවශ්‍ය උනේ මේ බැටරි පැරලල් කරන්න පුළුවන්. දැන් මේ විදිහේ බැටරි උනත් පුළුවන්. දැන් මේ 12 volts නම් තියෙන්නේ 7 ampere මේක 35 ampere මේක 90 ampere. ඔය බැටරි වෝල්ටේජ් එක ඉක්වල් නම් මේ පුළුවනි පැරලල් කරන්න. මොකද මෙතනින් එන්නේ තායිම 12 volts මයි. ඒ විදිහට තමයි බැටරි පැරලල් කනෙක්ට් කරන්නේ. සර් එතකොට මේ ඇම්පියර් අවර්ස් ගාන එකතු වෙලා දෙන්නේ නෑ ඇම්පියර් නෑ මැක්සිමම් ඇම්පියර් ගාන එන්නේ 90 ඇම්පියර් තමයි. දැන් අපි 35 එක කනෙක්ට් කරා කියන්නකො 35 එකත් මේකට කනෙක්ට් කරලා තියෙන සීරීස්. මේක 7 ampere hour කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ දැන් අඩු මේක 7 ampere hour නේ. ඔව්. එතකොට මේ සිස්ටම් එකකින් මේ තුනම සීරීස් කනෙක්ට් කරොත් සිස්ටම් එකකින් ගන්න පුළුවන් වෙන්නේ up to 7 ampere hour වෙනකම් විතරයි. හැබැයි මේ බැටරිය 90 ampere hour එකේ තව කැපැසිටි තියෙනවා. එතකොට දැන්
අපි මේ දෙක විතරක් කනෙක්ට් කරොත් 35 ඇම්පියර් එකයි 90 ඇම්පියර් එකයි කනෙක්ට් කරලා තිබුණොත් මේ දෙක ෆුල් charge තියෙනවා නම් අපිට 35 ඇම්පියර් මේ බැටරිය discharge වෙනකන් ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට තව මේක එතකොට ඉතුරු වෙලා තියෙනවා. ඒ විදිහටයි. අර දැන් මට කියන්න ඕන උනේ මෙතන මේ voltages equal voltages තියෙන batteries පුළුවනි parallel connect කරන්න. මේවා මේ practically නෙමෙයි. ඒ වුණාට මේක දැනගෙන ඉන්න ඕනේ මේ විදිහට connect කරොත් මොකද වෙන්නේ කියලා. හරිද? සර් එතකොට මේ equal capacity තියෙන දෙකක් equal voltages තියෙන equal capacity දෙකක් parallel කරොත් ඒත් එකක capacity එක විතරද ගන්න පුළුවන්? නෑ එතකොට ඒ දෙකේ දැන් 90 ඇම්පියර් දෙකක් parallel කරොත් එතන එතකොට 180 total එක. දැන් මෙතන බලන්නකෝ දැන් අපි 7 ඇම්පියර් එකයි 90 ඇම්පියර් එකයි parallel කරොත් එන්නේ 90 plus 7. එතකොට 97 ඇම්පියර් එතන තියෙන්නේ තිබුණට අපිට ගන්න ගියාම මේ මොකද මේ බැටරි ඊට පස්සේ 0 වගේ වෙනවා නේද? ඔව්. මේක 0 වෙනවා. මේ බැටරි තියෙන කරන්ට් එක ඉතුරු වෙලා. එතකොට වෙන්නේ ඉතින් මේක 0 වුණ ගමන් මේ බැටරි එකෙන් charge වෙන්න පටන් ගන්නවා ආයි මේ බැටරිය. එතකොට අර සර්කිට් එක අප්සෙට් යනවා. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය බැටරි දෙක ඔය විදිහට දාලා තියෙන්නේ. දැන් මේක 7 ඇම්පියර් මේක 90 ඇම්පියර්. එතකොට දැන් මේ දෙකම ෆුල් charge තියෙන්නේ. අපි දැන් මේකේ load එක අරගන්නවා 7 ඇම්පියර් වලට ආපු ගමන් මේක මොකක්ද වෙන්නේ? මේක 0 volts වෙනවා. මේ බැටරිය 0 volts උඩ ගමන් මොකද වෙන්නේ? මේ බැටරියෙන් ඊට පස්සේ අනිත් පැත්තට කරන්ට් යන්න පටන් ගන්නවා. මේක charge වෙන්න සර්කිට් එක. ඒක නිසා මේ විදිහට අපිට කනෙක්ට් කරන්න බෑ. ඒකයි වෙන්නේ. සර් එතකොට දැන් අපි මේ 7 ඇම්පියර් ගත්ත ගමන් ඒ වෙලාවේ ඉඳලා මේක discharge වෙන්න පටන් ගන්නවා. සර් එතකොට දැන් එක්සෑම් එකට බැරි වෙලා හරි 7 එකකුයි 90 එකකුයි දීලා maximum capacity ඇහුවොත් අපි කියන්න ඕන 7 කියලා. 7 තමයි ප්‍රැක්ටිකලි අපිට ඩ්‍රෝ කරගන්න පුළුවන් වෙන්නේ ඉච්චරයි. සර් එතකොට ඒ වගේම අපි හිතමු 35 දෙකක් parallel දීලා දුන්නොත් 70 නේ ආන්සර් එක වෙන්නේ. ඔව් ඒ දෙකෙන් ගන්න පුළුවන්. මොකද ඒ දෙක discharge වෙන්නේ එකම විදිහට discharge වෙන්නේ. ඒක 70 ඇම්පියර් තනි බැටරි එකක් හැටියට මේක වැඩ කරන්නේ. හරි සර් හරි thank you. ඔව් මේක මම මෙතන මේ ඇඳලා කියලා දුන්නාට මේක ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. අපි කවදාත් මෙහෙම කනෙක්ට් කරන්නේ නැහැ. කනෙක්ට් කරනවා නම් අර විදිහට තමයි මේ කනෙක්ට් කරන. දැන් අපි කියමු දැන් ඔය ලොරි වලට බස් වලට කනෙක්ට් කරන්නේ ඒ වගේ 24 volts. ඒගොල්ල ගොඩක් වෙලාවට කරනවා 12 volts batteries දෙකක් 24 battery දෙකක් කරන්ට් වැඩි කරන්න දෙකක් parallel connect කරලා තියෙන්නේ. අර high current ඕන හින්දා. ඉතින් එහෙම පුළුවනි කරන්න. දැන් අපි කොහොමද දැන් කාර් එකකට කියලා කාර් එකකට උනත් මේ 35 නැත්තම් මේකේ half තියෙනවා නම් parallel connect කරන්න පුළුවන් ඒ දෙකක්. ඒවා practical නෑ. මොකද කාර් එකේ බැටරි දෙකක් high කරන්න තැනක් නෑනේ. ඉතින් අර theoretically එහෙම පුළුවනි. ඒ වුණාට practically අපි ඒක කරන්නේ නෑ. මම කිව්වේ අර වෙන දේ. තව තියෙනවා නම් අහන්න. ජීප් වල NMS සෙනවිරත්න parallel කරලා නෙමෙයි series කරලා නෙමෙයි 90 into 280 ampere. ලොරි වල එහෙමද? නෑ ජීප් එකේ ඉන්නේ 90 into 2 දෙකක් ඉන්නේ. 12 Mitsubishi එකේ. මම ඒක නම් දන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ ජීප් එකට ගන්නේ 180 ampere batteries දෙකක්ද නැත්නම් 90 into 2 දාන්නේ. මේ මවුන්ට් කරන්න පුළුවන් මඩ් ගාඩ් එක උඩ එකයි chassis mount එක උඩයි 90 into 2 දාලා තියෙන්නේ 180. 180. එතකොට
ඒ 180 කැපැසිටි ගන්න දාලා තියෙන්නේ අර විදිහේ 90 ඇම්පියර් බැටරි දෙකක් පැරලල් කරලා. ඔව් ඔව්. හරි හරි මම ඒක දැකලා නේ. 20 alternate එක 24 into 70 ampere එකක් use කරනවා. එහෙම නැත්නම් 20 standard alternate එක 24 20 ampere එක එන්නේ. නමුත් ඒක air conditioner මොනවත් use කරන්න බෑ. bulb ටිකයි මේ console එකේ තියෙන illuminators ටිකයි පොඩි lamps ටිකයි පත්තු කරන්න පුළුවන් එච්චරයි. එච්චරයි. winch එකක් මේ careful වෙන්න ඕනේ අර bulbs එහෙම replace කරාදී නේද? ඔව් ලොකු ඒ කියන්නේ මෙහෙමයි ලොකු හැලගන්ස් જાති පාවිච්චි කරන්න බෑ. ස්ටෑන්ඩඩ් ජීප් එකට ආපු ටික විතරයි හයි කරන්න පුළුවන්. වර්ක්ෂොප් මැනුවල් එකේ තියෙන ඇඩිෂනල් දේවල් හයි කරනවා නම් ඔල්ටර්නේටර් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ. 20 ampere ඔල්ටර්නේටර් එක හරි 35 to 70 හරි 90 ampere ඔල්ටර්නේටර් එකක් අප්ග්‍රේඩ් කරන්න ඕනේ. අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. කරාට මොනවත් වෙන්නේ නැහැ නේද? කරාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් දැන් ස්ටෑන්ඩඩ් ජීප් එකේ රෑ ඕන වෙලාවක හෙඩ්ලයිට් පත්තු කරගෙන ඕන දෙයක් කරන්න යන්න පුළුවන්. හැබැයි ස්ටෑන්ඩඩ් රේට් එකෙන් වින්ච් එකක් ඔපරේට් කරන්න බෑ. 18000 LBS වින්ච් එකක් ඔපරේට් කරන්න බෑ. මොකද බැටරි කරාම එම්පියරේජ් එකයි කරන්ට් එකයි මදි. ඔව් ඒක යූස් කරනවා නම් අනිවාර්යෙන් 75 to 80 90 ඔල්ටර්නේටර් එකක් අප්ග්‍රේඩ් කරන්නම ඕනේ. ඒ කියන්නේ වින්ච් එකක් තියෙන ඒ වගේ තියෙන්නේ අර මේ ලොකු ඔල්ටර්නේටර් එකක් තියෙනවා. ඔව් එක්සැක්ට්ලි. දැන් මොකද ස්ටෑන්ඩඩ් වින්ච් එක එක මම ඔප්ෂනල් ස්ටෑන්ඩඩ් මේ ජීප් එකට ආව ස්ටෑන්ඩඩ් වින්ච් එකක් ආව මෙකැනිකල් එක ප්‍රශ්නයක් නෑ. නමුත් මෙකැනිකල් ආපු නැති ජීප්ස් තියෙනවා මේ ලංකාවේ හයි කරපුවා ඉලෙක්ට්‍රික් වින්චස් හයි කරලා. ඒවට අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි ඕනමයි 70 to 90 ampere alternate එකක් ඕනමයි. මොකද එයා කන්ඩිෂන් එකක් එහෙම හයි කරනවා. අර දැන් ඔයා කියන්නේ මේ ටිපිකල් ජීප් බ්‍රෑන්ඩ් එකමයි නේ? බ්‍රෑන්ඩ් එකම නෙවෙයි. මම මේ කියන්නේ 4DR5 ජීප් රේන්ජ් එක J44 J36 J54 J series එක ගැන මම මේ කියන්නේ. රයිට්. ඒකත් හොඳයි දැනගන්න. මෙකැනිකල් වින්ච් එක සාමාන්‍යයෙන් ආයේ වෝටර් බෝඩ් එකට ආපු ජීප්ස් වලට විතරයි. ඒකට විතරයි. ඒ අර ඔය කියන අර මේ එතකොට ඔය ඉලෙක්ට්‍රිකල් එකයි මෙකැනිකල් එකයි දෙකේම අර ජීප් එකේ ඉස්සරහ අර බෆර් එක ළඟ අර කේබල් එක ඔතලා තියෙනවා දෙකේම නේද? Exactly. ඒ මෙකැනිකල් එකේ ඉලෙක්ට්‍රිකල් එකේ ක්ලැවිස් හුක් එක දාලා ඉස්සරහට හයි කරලා තියෙනවා. නමුත් ඔරිජිනලි ජපානයෙන් මෙකැනිකල් වින්ච් තියෙනවා ලංකාවට ගෙනාවේ ගොඩක් වෙලාවට වෝටර් බෝඩ් එකට විතරයි. ඉරිගේෂන් එකට එකක් දෙකක් ආව එච්චරයි. හරි. හොඳයි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ අපි ඊළඟට යමු. තාම යන්නේ මේ සිම්පල් ඒවා. මේ අපි ඊළඟට යමු. අපි මේ අපිට කතා කරන්න බැරි නම් මේ පවර් ගැන කියන්නේ වොට්ස් ගැන අපි කතා කරේ නෑ. වොට්ස් වලින් මොනවද මනින්නේ අපි? වොට්ස් අපිට මේ විදිහේ බැටරි එකට කනෙක්ට් කරනවා රෙසිස්ටර් එකක්. මේ බැටරි වෝල්ටේජ් එක 12 volts රෙසිස්ටර් එකක් කනෙක්ට් කරනවා 10 ohm රෙසිස්ටර් එකක්. දැන් එතකොට ඔබේ කොච්චර විතර කරන්ට් එක පාස් වෙයිද? අපි දන්නවා I equal P over R. V කියන්නේ voltage එක, R කියන්නේ resistance. voltage එක resistance එකෙන් බෙදපුවම එනවා මේ circuit එකේ draw වෙන current එක. එතකොට මෙතන තියෙන්නේ volt 10නේ. එතකොට volt 12යි. 12 අපි 10 බෙදපුවම 1.2 ampere. 1.2 ampere. කරන්ට් එක ඩ්‍රෝ වෙනවා. එතකොට අපි දැන් මේ වොට්ස් වලින් නැත්තම් පවර් කියන්නේ P. ඒකට යූස් කරනවා P කියලා.
මේකම අපි ඒක මනිනවා වොට්ස් වලින්. පවර් කියන්නේ මේ එනර්ජි එක මනින යුනිට් එක තමයි වොට්ස් W. වොට්ස් වලින්. එතකොට දැන් අපිට පුළුවන් මේ රෙසිස්ටර් එක දැන් මේවායේ 10 ohms රෙසිස්ටර් එක කනෙක්ට් කරොත් 12 volts බැටරි එකට මොනවද අපිට දකින්න ලැබෙන්නේ? මොකද වෙන්නේ? මේක කනෙක්ට් කරලා බලලා තියෙනවද කවුරුද? රෙසිස්ටර් එක පොඩ්ඩක් රත් වෙනවා. රෙසිස්ටර් එක රත් වෙනවා. ඔව් රෙසිස්ටර් එක රත් වෙනවා කියන්නේ මෙතන එනර්ජි එකක් මෙතන ඩිසිපේට් වෙනවා. මේ රෙසිස්ටර් එක across එනර්ජි එක ඩිසිපේට් වෙනවා. එතකොට මේ එනර්ජි එක ඩිසිපේට් වෙන එනර්ජි එක කොච්චර එනර්ජි එක ඩිසිපේට් වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මතක ඇති W equal මෙහෙම IV කියලා එකක් තිබුණා. අපි මතකද? I වැඩි කිරීම V හරි. කොහොම ෆෝමියුලා එකක් තිබුණා. W I equal V. එතකොට අපි I දන්නවා නම් I කියන්නේ 1.2 method. 1.2 multiply by V. V කියන්නේ 12 volts. Then here. Here then 27. $1.2 වලින් වැඩි කරපුවාම 14.4. එතකොට මේ W මේක 14.4 වොට්ස්. වොට් මේ රෙසිස්ටර් එක 12 volts බැටරි එකට කනෙක්ට් කරපුවාම මේ රෙසිස්ටර් එක through යනවා draw වෙනවා 1.2 ampere. ඒ 1.2 ampere මේක හරහා යනකොට මෙතන dissipate වෙනවා මේ රෙසිස්ටර් එක across. මේ රෙසිස්ටර් එක හරහා dissipate වෙනවා අපි කියනවා 14.4 watts power එකක් මෙතන dissipate වෙනවා. එතකොට අපි ඒ හරිය පස්සේ කතා කරනවා ඒ උනත් දැනට අපි මෙතෙන්ට දාන රෙසිස්ටර් එක වොට් කීයක් විතර එකක් මෙතෙන්ට දාන්න වෙයිද පිච්චෙන්නේ නැතුව තියාගන්න. 1 watt විතර රෙසිස්ටර් එකක් දැම්මොත් 10 ohms මොකක් වෙයිද? දැන් ඔය රෙසිස්ටර්ස් තියෙනවනේ එක එක වෝල්ටේජස් quarter watt, half watt, 1 watt, 2 watt ඒ විදිහට තියෙනවා. එතකොට දැන් මේ අනිවාර්යයෙන්ම මේ රෙසිස්ටර් එක හරහා dissipate වෙනවා 14.4 watts. එහෙම dissipate වෙනවා නම් මේ 14.4 watts වලට ස්ටෑන්ඩ් කරන්න පුළුවන් රෙසිස්ටර් එකක් වෙන්න ඕනේ මෙතෙන්ට දාන්න. එතකොට ස්ටෑන්ඩඩ් රෙසිස්ටර්ස් තියෙනවා අපිට ගන්න මාකට් එකේ ඔය මම කිව්වා වගේ quarter watt, half watt, 1 watt, 2 watt, 2.5 watt, 5 watt ඒ විදිහට තියෙනවා. එතකොට දැන් මෙතන continuous මේ dissipate වෙනවා නම් 14.4 watts අපි අනිවාර්යයෙන්ම පොඩි watts ගන්න තියෙන රෙසිස්ටර් එකක් දැම්මොත් වෙන්නේ පිච්චෙනවා මේ රෙසිස්ටර් එක. පොඩි වෙලාවකින් අර අපි හීට් වෙනවා කියවනේ හීට් වෙනවා ඊළඟට දුම් දාලා පිච්චෙනවා. එහෙමනම් මේකට at least අපි දාන්න ඕනේ 15 watt රෙසිස්ටර් එකක්. මේක මෙතන 15 watt. හැබැයි 15 watt මදි. ඒ වුණාට 15 watt රෙසිස්ටර් එකක් මෙතෙන්ට දැම්මොත් එහෙම 10 ohms 15 watt රෙසිස්ටර් එකක් දැම්මොත් ඒක රත් වෙවි ඒක වැඩ කරනවා පිච්චෙන්නේ නැහැ. දැන් ওই විදිහට තමයි අපි ඔය මේ එනර්ජි මේක දැන් අපි කියමු දැන් මේකට බල්බ් එකක් දැම්මත් ඔය වගේ. දැන් අපි බල්බ් එක අපි
මෙහෙම අදිනවනේ බල්බ් එක ඔය විදිහට. බල්බ් එකක් දැම්මත් ඒ වගේ 12 volts 12 volts වලට එතකොට අපි බල්බ් එක ගන්න ඕන බල්බ්ස් නම් තියෙනවා ඒ එක එක වෝල්ටේජස් වලට රේටින් වලට හදපුවා. එතකොට 12 volts බල්බ් එකක් ගන්න. 12 volts. හැබැයි වොට්ස් ගාන තීරණය කරන්නේ අපි. දැන් උදාහරණයකට වාහනයකට දානවා නම් වෙහිකල් එකකට දානවා නම් ඒකේ වෙහිකල් එකේ අවශ්‍යතාවය හැටියට වෝල්ටේජ් එක එක වෝල්ටේජස් තියෙනවා. 6 volts තියෙනවා 5 volts තියෙනවා 25 volts ඒ වගේ වෝල්ටේජස් තියෙනවා. ඒ වෝල්ටේජස් තියෙන බල්බ් එකක් තමයි මෙතෙන්ට දාන්නේ. හැබැයි ඒක රේට් එක තියෙන්න ඕන 12 volts වලට හදලා තියෙන්න ඕන. ඒ දාපුවම ඒ බල්බ් එකේ තියෙන වෝල්ටේජ් එක හැටියට මේකෙන් ඩ්‍රෝ කරනවා කරන්ට්. ඒක එන්නේ වොට්ස් වලින්. ඒ බල්බ් එකක් අරගෙන බැලුවොත් මෙන්න තියෙනවා. ඒ බල්බ් එකේ මෙතන ගහලා තියෙනවා 12 volts. So 12 volts 10 volts. ඔය විදිහට ගහලා තියෙනවා. ඒ තමයි වෝල්ටේජ් එක කියන්නේ. ඒ කියන්නේ අපේ මේ ඉලෙක්ට්‍රිකල් එනර්ජි එක අපි කන්වර්ට් කරනවා හීට් එනර්ජි එකට. මේකේ මොනවද තියනවද අහන්න? ඒක මොනවද අහන්න නැහැ නේද? අහන්න නැත්තම් අපි ඊළඟට යන්නේ අලුත් ටොපික් එකකට අද. මේ අපි අද කරමු කැපැසිටර්ස් ගැන. right. දැන් කියන්න බලන්න මොකද්ද මේ කැපැසිටර් කියන්නේ? කැපැසිටර් කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා රෙසිස්ටර් කියන එක දන්නවා. කැපැසිටර් කියන්නේ මොකද්ද? මොකද්ද එකෙන් කරන්නේ? යම් කිසි වෝල්ටේජ් එකක් ස්ටෝ කරලා තියන්න පුළුවන් ධාරිත්‍රකයක්. right. හරි. අපි සිංහලෙන් කියනවනේ ඒකට ධාරිත්‍රකයක් කියන්නේ. කැපැසිටර් කියන්නේ කැපැසිටි කියන්නේ අර මොනවාරි දෙයක් ස්ටෝ කරන්න පුළුවන් ඉඩක් තියෙන දෙයකටනේ අපි කැපැසිටි කියලා කියන්නේ. ඒකට කැපැසිටර් කියන්නේ මොනවාරි දෙයක් ස්ටෝ කරන්න පුළුවන් හරියට ස්ටෝර් රූම් එකක් වගේ එකක්. ඒක මෙතනදී අපි කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රිසිටි ගැනනේ. එතකොට අපි ඉලෙක්ට්‍රිසිටි ස්ටෝ කරන්න පුළුවන් දෙයක් ගැන අපි මේ කතා කරන්නේ. මේක අපි බලමු මේ කැපැසිටි එක කොහොමද ස්ටෝ කරන්නේ කියලා. දැන් මේගොල්ල අහලා තියෙනවද මේ අලුත් නිවුස් එකක් දැන් ඔය සෝලර් පවර් සිස්ටම්ස් වල දැන් මෙච්චර කාලයක් කරගෙන ආවේ ඒකේ බෑකප් එකක් එහෙම මොනවත් නැහැනේ. ඒ කියන්නේ දවල් කාලේ සෝලර් පැනල් එකෙන් සප්ලයි කරනවා මේ නෙට් එකට දෙනවා. So නෙට් එකට දිවීන අතර හරි නෙට් එක ෆේල් වුණොත් එහෙම ගෙදරට ලයිට් නැහැ. ඊට පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ දැන් ඔය හයිබ්‍රිඩ් සිස්ටම් එක. ඒක මෙච්චර කාලයක් යනකම් දුන්නේ නැහැ. එතකොට ඒක තියෙනවා බැටරි බෑකප් එකක්. ඒ බැටරි බෑකප් එක චාර්ජ් වෙනවා. එතකොට මේ බැටරි බෑකප් එකෙන් අපිට අරගෙන මේ ඉන්වර්ටර් එකෙන් හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකෙන් 230 ගන්න පුළුවන්. ඒක හරි. ඒක සෑහෙන දුරට ප්‍රැක්ටිකල්. දැන් මේ මට ලොකු ගැටලුවක් තියෙනවා. දැන් මේගොල්ල CEB එකෙන් කරන්න යනවාලු මුළු අපේ ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එකම අර විදියට බැටරිස් වලට ලෝඩ් කරනවා. ඉතින් මම දන්නේ ඒක
ඔයගොල්ලන්ගේ අදහසක් එහෙම තියනවද කියලා. හරි අපි ඒක පස්සේ කතා කරමු. දැන් බලමු අපි මේ යන්නේ electricity show කරන්න ඒක තැන්වල ග්‍රිඩ්ස් වල ඒ කියන්නේ ලෝඩ් බැලන්ස් කරන්න පුළුවන් බැටරි ස්ටෝරේජ් දැම්මහම එක්සස් එනර්ජි තියෙන තැන්වල එතකොට එහෙම නැත්නම් ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න බැරුව යනවානේ. ඒ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ග්‍රිඩ් එකේ එක එක තැන්වල මල්ටිපල් ප්ලේසස් වල ග්‍රිඩ්ස් වල දානවා බැටරිස් දාලා ඉවර වෙලා එතකොට ඒක charge වෙනවා ඊළඟට තව high demand වෙලාවට ඒක discharge වෙනවා. එහෙමයි. ඒ වගේ water battery කියන system එකකුත් වෙනවා. electricity board එක water battery කියන්නේ reservoir එකකින් තව ඉහළ reservoir එකට water pump කරනවා excess energy පාවිච්චි කරලා. ඒක පස්සේ discharge කරනවා ආපහු turbine සරහා. ඒක මම කලින් අහලා තියෙනවා මේ මෙතඩ් එක. මේක මෙතනදී එතකොට මේ අපි මේක පාවිච්චි කරන්නේ අරුණ එතකොට මේ අර ලෝඩ් බැලන්සිං වලට විතරයි නේද? ලෝඩ් බැලන්සිං වලට පාවිච්චි කරන්නේ ඒක හේතුවක් තමයි මොකද දැන් ওই thermal energy generators වගේ නෙමෙයි මේවා solar energy වල ඒවා එකපාරට reduce කරන්න බෑ. දැන් generators සාමාන්‍යයෙන් fossil fuel වලින් වැඩ කරන generators වල මේවක capacity එක අඩු කරන්න පුළුවන් slow කරලා කරන්න පුළුවන්. දැන් එහෙම solar වල එක කරන්න බෑ control එක. ඊළඟට charcoal energy තියෙන ඒවත් කරන්න බෑ. අපිට මේවා ඔය ගල්අඟුරු මේවා කියන්නේ ඒවත් කරන්න බෑ. ඉන් පවර් වලත් කරන්න අමාරුයි. ඉතින් ඔය ටික එකතු ග්‍රිඩ් එකට එක වෙලාවකට ග්‍රිඩ් එකේ අපේ ඩිමාන්ඩ් එකට වැඩිය ජෙනරේෂන් එකක් තියෙනවා. ඉතින් එතකොට සමහරලාට එතකොට තමයි ඒගොල්ලෝ කියන්නේ අර සෝලාර් ඩවුන් කරන්න කියලා. ඉතින් ඒක මේ කම්පෙන්සේට් කරන්න තමයි ස්ටෝරේජ් දාන්නේ. මේ පහුගිය දවස්වල මම හිතන්නේ මේ සෝලාර් තියෙන අයට ගෙවීම් කරෙත් නෑනේ. ඔව් ඒක තමයි ඒගොල්ලන්ට කිව්වා ෂට් ඩවුන් කරන්න කියලා සෝලාර්. ඒ කියන්නේ ෂට් ඩවුන් කරාම ඉතින් හැබැයි ඒ එනර්ජි එක වේස්ට් එකක් ඒක. ඔව්. දැන් මගේ ගෙදර මම මේ අද ඊයේ නෙමෙයි දැන් මීට අවුරුදු 5-6කට ඉස්සරම මම මේ හරි සිම්පල් මෙතඩ් එකක් පාවිච්චි කරන්නේ. මම සෝලාර් පැනල්ස් අරගෙන සෝලාර් පැනල්ස් එක දෙක එකතු කරගෙන මම පොඩි සෝලාර් සිස්ටම් එකක් හදාගෙන ලොකු බැටරි එකක් charge කරනවා දවල් කාලේ. ඊට පස්සේ මගේ ගෙදර මම වයර් කරා මේ අද ඊයේ නෙමෙයි බොහොම ඉස්සර ගෙදර වෙනම වයරින් එකක් යනවා 12 volts. එතකොට ඒකටම වෙනම මේ එතකොට ලැම්ප්ස් වලට ඒවා වෙනම කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් මම දැන් අදටත් පාවිච්චි කරන්නේ ලයිටිං වලටයි. එතකොට දැන් TV වලට ඉන්වර්ටර් එකකින් ගෙදර 100% ලයිටින් ඔක්කොම මේ සෝලාර් තියෙන්නේ. දැන් අපේ ගෙදර ප්‍රශ්නයක් එනවා දැන් රෑට මේන්ස් ඉලෙක්ට්‍රිසිටි ෆේල් වුණ ගමන් වටපිට හැමතැනම ගෙවල් වල කළුවරයි. ඒ කියන්නේ සෝලාර් තියෙන ගෙවල් වලත් කළුවරයි. ඉතින් මේ අර මුල්ම දවස්වල අල්ලපු ගෙදරින් ටීචර් කෙනෙක් සාරියක් උස්සගෙන අපේ ගෙදර දුවගෙන ආවා. අනේ මේ අපේ ගෙදර ලයිට් ගිහිල්ලා ඔයාලා මට ඉස්කෝලේ යන්න මේ සාරිය අයන් කරගන්න කියලා. ඉතින් සාරිය අයන් කරන්න බෑ මේ සෝලාර් මේකේ මගේ තිබුණේ ඒක. ඉතින් කොහොම හරි මේ මට එක ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මම මේ ලයිටින් මුළු ගෙදරම ලයිටින් තියෙන්නේ සෝලාර්. එහෙම එකක්. හැබැයි දැන් තියෙන හයිබ්‍රිඩ් තියෙන අයට ඒ ප්‍රශ්නේ නැහැ. හයිබ්‍රිඩ් තියෙන අය ඉතින් ඔව් හයිබ්‍රිඩ් තියෙන අයට ඒ ප්‍රශ්නේ නැහැ. මේ හොඳයි. අපි එහෙනම් අපි කැපැසිටර් වලට යමු. ඔව් දැන් අපිට පුළුවන් දැන් සාමාන්‍ය මොනවා හරි දෙයක් පුටු මේස මොනවා හරි දෙයක් ස්ටෝර් කරන්න නම් අපිට පුළුවන් කාමරයක් ඇතුලේ රූම් එකක් ඇතුලේ දාන්න පුළුවන්. එතකොට අපි දැන් මෙතන ඉලෙක්ට්‍රිසිටි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන. මතකනේ අපි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරා ඉලෙක්ට්‍රෝන. එතකොට ඉලෙක්ට්‍රෝන මේ ගබඩා කරන්න නම් අපි මේ කැපැසිටි එකක් හදන්න ඕනේ. ඒක හදලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් කැපැසිටි එකක් හදලා තියෙන්නේ මේම මෙටල් ප්ලේට් දෙකක්.
metal plate උදාහරණයකට ගන්නකො මේ හතරස් කියන මේ වගේ metal plate දෙකක් එහෙම තියලා ඒ plate දෙක මැදට දාලා තියෙනවා insulator material එකක් මේ ටර්මිනල් දෙක. එතකොට මේ තියෙන්නේ metal plate දෙක. මේ in between metal plates අපි දාලා තියෙනවා insulation material එකක්. මේ material එකට අපි කියනවා dielectric material එකක්. මේ ඉන්සුලේටර් එකට අපි ගන්නවා අපිට පුළුවනි ඔය පොලියස්ටර් මයිකා එතකොට ඒ වගේ මේ හොඳ සෙරමික් ඒ වගේ තවත් තියෙන ඔය වගේ ඉන්සුලේටර් මැටීරියල් එකකින් කියන්නේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ට් කරන්නේ නැති මැටීරියල් එකකින් හදපු මේම අර වගේම අපි කො මෙන්න මේ වගේ ප්ලේට් එකක් අපි මේ ක්‍රොස් සෙක්ෂන් එක බලුවොත් මේ වගේ ප්ලේට් එකක් මේක ඉන්සුලේටඩ් එකක් එතකොට මේකේ ටච් වෙන්නම අපි අර මෙටල් ප්ලේට් එක හයි කරලා තියෙනවා metal plate දෙක මේක අපි මේක අඳිනකොට අඳින්නේ මෙහෙමයි මෙතන අඳින්න මේ මැද තියෙන්නේ dielectric material එක නැත්තම් සමහර වෙලාවට මේකට මේ polymer mica ceramic මොනවද දාන්නේ එයා දානවා එයා දාන ඒවාත් තියෙනවා එයා දාන ඒවා තමයි තියෙන්නේ ඔය capacitors or capacitors වල දිනවා tuning capacitors එතකොට trimmer capacitors ඒ වාගේ එයා දාපුවා තියෙනවා දැන් හොඳම එක්සැම්පල් එක තමයි tuning capacitors අර රේඩියෝ වල එහෙම තියෙන්නේ අපි ටියුන් කරන්න කාබෝන එක ඒකේ දැන් ඒ වගේ නම් හැබැයි තියෙන්නේ එයා නෙමෙයි ඒ වගේ තියෙන්නේ මේ පොලිමර් මේවා තියෙන්නේ නැත්තම් නියම එකේ තියෙන්නේ එයා තියෙන්නේ මේ මොනවා හරි ඉන්සුලේටර් මැටීරියල් එකක් මැද තියෙන්නේ දැන් එතකොට අපි මේ කතා කරන කැපැසිටි එක හදලා තියෙන්නේ නිර්මාණය කරලා තියෙන්නේ දෙපැත්තට මෙටල් මේ වගේ මෙටල් ප්ලේට් දෙකක් අරගෙන ඒකට තමයි අපි මේ කනෙක්ෂන් මේ කලින් දෙකක් මේ අනිත් ලීඩ් එක මැදට දාලා තියෙනවා ඉන්සුලේටර් මැටීරියල් එකක් අපිට නිකන් එක්ස්පෙරිමන්ට් කරන්න හදිසියට වුණා මේ ඩ්‍රයි පේපර් එකක් උනත් දාන්න පුළුවන් ඩ්‍රයි නැත්තම් පොලිතීන් කෑල්ලක් දාන්න පුළුවන් මැදට පොලිතීන් කෑල්ලක් දාලා මේ ප්ලේට් දෙක තද කරන්න ඕන ඒකට තද කරපුවම මේක කැපැසිටර් එකක් ඉතින් මේකේ මේ කැපැසිටර් වල වැලියු එක මොන වගේද එන්නේ අපි දැන් රෙසිස්ටර්ස් වල නම් ඕම්ස් වලින් මනිනවනේ කැපැසිටර්ස් වල මොන වගේද microfarad, picofarad, nanofarad. Farads නේ farads. ඔව් මෙහෙමයි. දැන් ඒක හරි microfarad, nanofarad ඒ විදිහට තමයි යන්නේ. අපි දැන් බේසික්ම යුනිට් එක තමයි මේ වගේ farad කියන එක. farad තමයි යුනිට් එක. එතකොට ෆැරඩ් කියන්නේ ලොකු වැලියු එකක්. ඒක දැන් අපි ප්‍රැක්ටිකලි ඔය පාවිච්චි කරන කැපැසිටර්ස් වල එන්නේ ඔය අර කිව්වාගේ මයික්‍රෝෆැරඩ් නැනෝෆැරඩ් කියන්නේ මේකේ ලක්ෂ මම ඒක දෙන්නම් ලක්ෂ ගණන් වලින් විතර කොටසක් තමයි මේ වැලියු එක එන්නේ. ඉතින් මේ මූලිකම වැලියු එක තමයි ෆැරඩ්. අපි මේක අයිඩෙන්ටිෆයි කරනවා F කියන ලෙටර් එකෙන් ෆැරඩ් කියන එක. එතකොට මම ගොඩක් කැපැසිටි එකේ ගොඩාක් ඇතුළට යන්නේ නැහැ අපිට මම අද බැලුවා ඔය අපේ
amateur radio මේ syllabus එක මට හම්බ වුණා. ඒකේ බලපුවම ඒකේ මේ ගොඩාක් deep නැහැ. මේ capacity එකක මේක දැන් capacity එකක මේ values ගැන ඊළඟට values එන්නේ අර ඔයා කිව්වා වගේ දැන් farad තමයි මූලික ඒකකය. ඊළඟට microfarad කියලා අපි කියන්නේ මෙහෙම 1 අපි කියමු දැන් 1 microfarad කියලා 1 microfarad ඕක මේකට කියන්නේ mu කියලා mu farad නැත්නම් microfarad දැන් මේක කඩේ ගිහිල්ලා සමහර වෙලාවට microfarad සමහර අය mu farad කියලා දන්නේ නැති අය ඉල්ලනවා ඒ විදිහම කඩකාරී අප්සෙට් යනවා මේක ගොඩක් වෙලාවට capacity එක print කරලා තියෙන්නේ 1 MFD කියලා සමහර අය ගහලා තියෙනවා microfarad කියලා ඔය විදිහට ඒකට මේක තමයි නියම එක 1 microfarad එතකොට මේ farad අපි කියන්නේ farad එක තමයි මූලික එකක කියලා දැන් අපි කියමු ලීටර් එක කියලා ලික්විඩ් එක ගන්නකොට ලීටර් 1 ලීටර් එතකොට ඒකේ තියෙනවා milliliters 1000 milliliters 1 liter එකකට එතකොට මෙතනදී මේ එක farad එකකට 1 farad equal මෙහෙමයි ලියන්න වෙන්නේ 10 to the power 6 ඔය කියන්නේ කොච්චරද කිව්වොත් 1.6 එක farad එකකට තියෙනවා microfarad මෙච්චරයි විශාල ගානක්. එතකොට අපිට ඔහොම ලියන්න බැරි නිසා අපි ලියනවා අර mathematics වලින් විදිහට මේ විදිහට 10 6 වෙනි බලය. නැත්නම් 10 to the power 6 කියලා අපි මේක ගන්නවා. ඔය කියන්නේ microfarad වලට. તો මම මෙතන අපෝ ලියන්නම් 1 farad equal 10 to the power 6 microfarad. ඊළඟට තව අපි කිව්වා nanofarad. nanofarad ගත්තොත් 10 to the power 9. අපි NF කියලා කියන්නේ nanofarad. ආයෙත් තව එකක් තියෙනවා. ඒකට අපි කියනවා picofarad. ඒක එනවා PF 10 PF 100 PF කිය අපි කියන්නේ ඒ වගේ. මේක දැන් මේ values සෑහෙන ලොකුයි value එක. microfarad කියපුවම value එක ලොකුයි capacitors වල. nanofarad කිව්වොත් ඊට වඩා කුඩායි value එක. දැන් picofarad නැත්නම් PF කියලා කිව්වොත් ඊටත් වඩා ගොඩක් වෙලාවට මේ PF values අපි පාවිච්චි කරන්නේ radio frequency circuits වල. RF stages වල පාවිච්චි වෙන්නේ මේ ඔය frequency dependent ඒ circuits වල පාවිච්චි වෙන්නේ මේ PF ඒවා. ඊට NF කියන්නේ ඊට වඩා ටිකක් වැඩි. ඊට ගොඩක් වැඩි මේවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් ඔය power supplies වල පාවිච්චි කරන capacitors ඔහොම තියෙනවා electrolytic capacitors කියලා. electrolytic capacitors කියනවා. මේකේ ගහලා තියෙනවා මෙතන 470 microfarad. voltage එක උත් ගහලා තියෙනවා 12 volts. එතකොට මේකේ මෙතන මාක් කරලා තියෙනවා මේ ප්ලස්. හරි නැත්නම් ගොඩක් වෙලාවට මයිනස් පැත්ත පෙන්නන්න මේ පින් එක තියෙන තැන මෙහෙම මයිනස් ඔහොම ඉරියොලි ලකුණු කරලා තියෙනවා. දැන් එතකොට මේ කියන්නේ මේ කවුරු හරි කියන්නේ මොකද්ද මේ electrolytic capacity කියන්නේ?
ඒකයි normal capacity එකේ වෙනස මොකක්ද කියලා කියන්නේ. දන්නවා ඇති ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරනවානේ. සර් normal capacity එකේ polarity එකක් නැහැ. හරි. ඔව්. ඉලෙක්ට්‍රොලයිටික් එකේ ධන ඍණ තියෙනවා. ඔව්. ඇයි ඒකේ ධන ඍණ තියෙන්න හදලා තියෙන්නේ? ඉලෙක්ට්‍රොලයිටික් එකේ තියෙන්නත් ඉතින් දැන් අනිත් ඒවා නැති වෙන්නත් ඉලෙක්ට්‍රොලයිටික් එකේ තියෙන්නත් ඇයි මොකද ඒ වෙලා තියෙන්නේ? ලොකු වෝල්ටේජ් එකක් ස්ටෝර් කරන්න ඕන නිසාද? නෑ ලොකු වෝල්ටේජස් මේ වගේ තියෙනවා. මේ ඔක්කොගේමත් ලොකු වෝල්ටේජස් තියෙනවා. දැන් ඔයාලා බැලුවොත් එහෙම මේ දැන් මේ PF කියනකො PF NF ඒ වගේම දැන් ලොකු ඔය හයි පවර් ට්‍රාන්ස්මිටර් ස්ටේෂන් එකට ගිහිල්ලා බැලුවොත් ඒකේ තියෙන කැපැසිටර්ස් වල තියෙන්නේ 10000 volts 15,000 volts ඒ වගේ තියෙන හැබැයි වැලියු එක PF අන්න එහෙම තියෙන්නේ. මෙතන තියෙන එක නෙමෙයි දැන් මේ 470 microfarad කියලා කියන්නේ ලොකු වැලියු එකක්. farad වලට කිට්ටුයි. මේ මීට වඩා farad කියන මේ මූලික ඒකකයක කිට්ටුයි microfarad කියන එක. ඉතින් දැන් අපි කිව්ව කැපැසිටර් එකක් අපි හදන්නේ මේ විදිහේ ප්ලේට් දෙකක්. ප්ලේට් දෙකක් මැදට ඉන්සුලේටර් එකක් දාලා කැපැසිටර් එකක් හදන්න. දැන් ඔකම හදපුවම මේකේ එන වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක කැල්කියුලේට් කරන්න වෙනම ෆෝමියුලා එකක් තියෙනවා. වැලියු එකක් තියෙනවා. හැබැයි මෙහෙම නිකන් ප්ලේට් දෙකකට අපි මේ වයර් දෙකක් දාලා එහෙම කැපැසිටර් මීටර එකකින් මෙෂර් කරලා බලුවොත් මෙතන බොහෝ වෙලාවට එන්නේ PF ගානක්. එතකොට අපි කිව්ව දැන් මේ 470 කියන්නේ විශාල වැලියු එකක්. ඔය එච්චර විශාල වැලියු එකක් තියෙන්න හදන්න අමාරුයි. මොකද හේතුව මම මේ ෆෝමියුලා එක දෙන්නම්. ඒක ටිකක් කැල්කියුලේෂන් තියෙන එකක්. මම ඊළඟ දවසේ මේ ෆෝමියුලාස් එක ඔක්කොම ටික දෙන්නම්. මේ කැපැසිටර් එක හදන්න ඕන වෙනවා විශාල කැපැසිටර් එකක් වෙයි. සමහරලාට මේ අඩි 4-5ක් විතර දිග පළල කැපැසිටර් එකක් වෙනවා මේ 470 මයික්‍රෝෆැරඩ් එකක් හදන්න. ඒකට මේගොල්ලෝ කරනවා මොකද ওই කැපැසිටර් එකක වැලියු එක ඩිපෙන්ඩ් වෙන්නේ කැපැසිටර් එක වැලියු එක ඩිපෙන්ඩ් වෙන්නේ මෙහෙම. දැන් අපි කියවනේ මේ ප්ලේට් එකක් තියෙනවා කියලා. මේ ප්ලේට් එකේ ඒරියා එක. ප්ලේට් එකේ දිග පළල. කරගත්තාම එනවනේ ඒරියා එක. මේ ඒරියා එක වැඩි වෙන්න ඒ කියන්නේ පොඩි ප්ලේට් එකක් නෙමෙයි ලොකු ප්ලේට් එකක්. ප්ලේට් එක ලොකු වෙන මේ කැපැසිටි එකේ වැලියු එක වැඩි වෙනවා. එතකොට ඒකලම තව එකක් තියෙනවා. මේ අපි මේ ප්ලේට් එකක් තියෙනවනේ. මේ ප්ලේට් එකේ ඩිස්ටන්ස් එක අපි මේකට කියනවා D කියලා. මේ ප්ලේට් එක අපිට පුළුවන් නම් කිට්ටු කරන්න. මේ දෙක කිට්ටු කරගෙන මෙහෙම යනකොට මේ දෙක ක්ලෝසස් වුණ තරමට මේකේ වැලියු එක වැඩි වෙනවා. හැබැයි මේකේ එක්තරා ප්‍රමාණයක් තියෙනවා ඊට වඩා අපිට කිට්ටු කරන්න බෑ. ඊට වඩා කිට්ටු කරපුවම මේ ප්ලේට් එක එකට ටච් වෙනවා. හැබැයි අපි ඒක නිසා තමයි අපි මැදට ඉන්සුලේටර් එකක් දාලා තියෙන්නේ. එතකොට එතනදී අර ඉන්සුලේටරේ තියෙනවනේ thickness එකක් මයික්‍රෝන් හරි මිලිමීටර් හරි thickness එකක් තියෙනවා. එතකොට මේ කැපැසිටර් දෙක මේ ප්ලේට් එක කිට්ටු කරන්න පුළුවන්. දැන් මේක ගත්තොත් මේක කියන්නේ ඉන්සුලේටර් එක. එතකොට අපි මෙහෙම අරගෙන ඉලෙක්ට්‍රෝඩ් දෙක දෙපැත්තෙන් තියලා මේක ඉන්සුලේටර් එක නිසා අපිට මෙහෙම ඉලෙක්ට්‍රෝඩ් දෙක මේ ටච් කරන්න පුළුවන් මෙහෙම. හැබැයි ඊට වඩා ටච් කරන්න බෑ මොකද මේ ප්ලේට් එකේ thickness එක නිසා. තවත් කිට්ටු කරන්න පුළුවන් නම් තව වැලියු එක වැඩි වෙනවා. ඒක නිසා අපිට ප්‍රැක්ටිකලි මේ ප්ලේට් එක තුනියට හදන්න අමාරුයි. ඒක නිසා මේකොල්ල
මේකට මෙතඩ් එකක් හදලා තියෙනවා. ඒක තමයි මේ දැන් මේ හේතුව තමයි අපිට ලොකු වැලියු එක තමයි මේ 470 මයික්‍රෝෆැරඩ් කියන්නේ. ඒ වැලියු එක ගන්න නම් මේ මැද තියෙන ප්ලේට් මේ මැද තියෙන ඉන්සුලේටර් මැටීරියල් එක ගොඩාක් තුනී වෙන්න ඕන. එතකොට අපි ඒක තුනී කරන්නේ කොහොමද? තුනී හොතටම තුනී ඉන්සුලේටර් එක අපි මේ මැදට දාන්න ඕන. එතකොට මොකක්ද ඒකට දාන ඉන්සුලේටර් එක? අන්න ඒ ඉන්සුලේටර් එක හදන්නේ කෙමිකල් එකකින්. ඇලුමිනියම් කොට ඉන්න මම ඊළඟ දවසේ කන්ෆර්ම් කරන්න මට මතක හැටියට ඇලුමිනියම් ඇලුමිනියම් බෝරේට් කියලා. ඇලුමිනියම් බෝරේට් කියන කෙමිකල් එකකින් මේ මැදට දාලා මෙතෙන්ට දාලා මේකෙන් කරන්ට් එකක් යවනවා. ඊට ඉස්සෙල්ලා මම එකක් කියන්නම්. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ ඇන්ටෙනා හදන ඇලුමිනියම් පයිප්? දැකලා තියෙනවද? මේ ඇන්ටෙනා හදන ඇලුමිනියම් පයිප් හැමදාම දිලිසෙනවා. දැකලා තියෙනව නේද? උඩ හයි කරලා තිනවා අවුවට වැස්සට තෙමෙනවා. ඒත් මේක ෆිනිෂ් එක හොඳ දිලිසෙන ෆිනිෂ් එකක් තියෙන්නේ. ඇයි? දැන් කියන්න ඔක්සයිඩ් වෙන්නේ. ඔක්සයිඩ් වෙනවා. හරි. ඉතින් කියන්නේ දැන් අපි තඹ වලින් තඹ බටයකින් ඇයි හදන්නේ නැත්තේ ඇන්ටෙනා එකක්? තඹ බටයකින් බැලුවොත් තඹ වලින් හැදුවොත් නැත්තම් බ්‍රාස් වලින් හැදුවොත් ඒක හොඳට දිලිසෙනවා. හැබැයි ඒක මේ අපි ඇන්ටෙනා එක උඩට හයි කරලා සතියක් නැත්තම් දෙකක් යනකොට වැස්සකුත් ආවොත් එහෙම ඒක තද බ්‍රවුන් වෙලා අන්තිමට ඒක නිකන් දුඹුරු පාට වෙලා යනවා. හැබැයි මේ ඇලුමිනියම් පයිප් එක දැන් මට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඇලුමිනියම් කියන එක මේ ඔක්සයිඩ් වෙන්න ඕනනේ. මොකද ඇලුමිනියම් තියෙන්නේ දැන් ඔය ඔක්සයිඩ් වෙන්නේ අර අපි කෙමිස්ට්‍රි වල එහෙම කරද්දී තියෙනවනේ අර මොකක්ද ඒකට කියන්නේ සක්‍රියතා ශ්‍රේණියක මොකක්ද කියලා තියෙනවනේ. ස්ටාර්ට් කරපුවම පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් ඔහොම කියලා ඇවිල්ලා. ඒත් ඇලුමිනියම් තියෙන්නේ සෑහෙන උඩකින් තියෙන්නේ. ඒතකොට මේක ඔක්සයිඩ් වෙන්න ඕනේ. ඇත්තටම මේක තියෙන වෙනස තමයි ඇලුමිනියම් එක අපි දිලිසෙන එකක් අරගෙන කඩෙන් ගෙනල්ලා අපි මීටරයකින් ඕම්ස් මීටරයකින් බැලුවොත් එහෙම මේ එක තැනකට තියලා මේ තව තැනකට තියලා බැලුවොත් එහෙම මේක ෂෝට් සර්කිට් එකක් පෙන්වනවා. මොකද මේක ඇලුමිනියම් පයිප් යන්නේ පෙන්වනවා. හැබැයි මේක ටික දවසක් එළිය එක්ස්පෝස් වෙන්න තියලා අරගෙන මේ වැඩිම කරොත් හැබැයි මේ ප්‍රෝබ් එකේ තියෙන අර උලෙන් අනින්නේ නැතුව මේක උඩින් තිබ්බොත් එහෙම මේක කන්ඩක්ට් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ මේ ඇලුමිනියම් කියන එක හරියම ඉක්මනට ඔක්සයිඩ් වෙන එක. උඩ හැදෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් ලේයර් එකක්. ඇලුමිනියම් ඔක්සයිඩ් ලේයර් එක. ඒ ඇලුමිනියම් ඔක්සයිඩ් ලේයර් එක කොච්චර තුනීද කියලා කිව්වොත් අර ඇලුමිනියම් වල තියෙන කලර් එකත් අපිට පේනවා. එච්චරට තුනී හරියට නිකන් ග්ලාස් එකක් උඩින් දාලා වගේ තියෙන්නේ. හැබැයි ඒක කොච්චර තුනීද කිව්වොත් අර ට්‍රාන්ස්පරන්ට් පේනවා ඇලුමිනියම් එක ඇතුලේ තියෙන. හැබැයි මේ උඩ හැදෙන ඇලුමිනියම් ඔක්සයිඩ් ඒ තුනී ලේයර් එක නිසා එතනින් එහාට මේ ඇලුමිනියම් ටියුබ් එක ඔක්සිඩයිස් වෙන්නේ නැහැ. හරියට අර අපි ගැලනයිස් කරන්නේ. ගැලනයිස් වලත් එහෙමනේ යකඩයක් අරගත්තොත් ඒක ඔක්සිඩයිස් වෙනවා. අපි ඒකේ තුනී සින් නැත්තම් තුත්තනගම් ලේයර් එකක් උඩින් දානවා. ඒ දැම්මට පස්සේ ආයෙ මේක මලකට කන්නේ නැහැ. අන්න ඒ විදිහ එකක් තමයි මෙතනත් වෙන්නේ. මේකේ තුනී ඇලුමිනියම් ලේයර් එකක් උඩ මේ ඔක්සයිඩ් ලේයර් එකක් හැදෙනවා. ඒ හැදුනට පස්සේ මේක ඔක්සිඩයිස් වෙන්නවත් එතනින් එහාට ඔක්සිජන් වතුර ඇතුළට යන්න තැනක් නැහැ. අරක highly insulated, electrically insulated. අන්න ඒක නිසා අපි මේ මෙතන දැන් මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටි එක හදන්න යනකොට
අපි මේ මැදට දාන්නේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන ඉන්සුලේටර් එක. ඒකට මේ ඇලුමිනියම් පයිප් එක නෙමෙයි දාන්නේ. මෙතෙන්ද දාන්නේ මේ ඇලුමිනියම් මම මේක හරියට 100%ක්ම කන්ෆර්ම් කරන්න ඊළඟ දවසේ මට මතක තියෙන එක කියන්නේ ඇලුමිනියම් බෝරේට් කියන කෙමිකල් එක මේක ඇත්තටම නිකන් ඒ කුඩු නෙමෙයි දාන්නේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටි එක අරගෙන ඕගොල්ලෝ පුළුවන් නම් ගලවලා බලන්න. ගලවලා බලපුවම පෙනේ සාමාන්‍ය මේ විදිහේ තියෙන කැපැසිටර්ස් ඔක්කොම රෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේම පටියක් අරගෙන තුනී ඇලුමිනියම් ෆොයිල් එකක් අරගෙන ඒක උඩ ඔය කන්ඩක්ට් කරන්නේ නැති පේපර් තියෙනවා. මම ඒකේ නම ලියාගත්තා මම හිතන්නේ ඔය මේ තුනී පේපර් එකක්. තුනී පේපර් එකක් මේක උඩ මේ සයිස් එකටම තුනී පේපර් එකක් දානවා. දාලා මේ පේපර් එක වෙට් කරනවා අර ඇලුමිනියම් බෝරේට් කියන කෙමිකල් එක. ඒක වෙට් කරනවා. වෙට් කරලා ඒක එලනවා මේක දිගේ. ඒ පේපර් එක. එලලා මේ ඇලුමිනියම් බෝරේට් පේපර් එක උඩ ආයෙමත් ඇලුමිනියම් පටියක් මේ වාගේ එකක් අරගෙන උඩින් තියනවා. ඕක ඊට පස්සේ අපි කරන්නේ මේ තියෙන ඇලුමිනියම් බෝරේට් පේපර් එක මේ තියෙන යට තියෙන ප්ලේට් එක මේ තියෙන උඩ තියෙන ප්ලේට් එක මේක ඊට පස්සේ අපි රෝල් කරනවා. මේක මැෂින් එකකින් තත්තට රෝල් කරනවා. රෝල් කරපුවම මෙන්න මෙහෙම පරාට බැලුවොත් මේ වගේ ක්‍රොස් සෙක්ෂන් එකක් එන්නේ. ඔන්න ඔහොම රෝල් එකක් එන්නේ. ඒ රෝල් එක තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට මේ එක සයිඩ් එකකින් කනෙක්ට් කරනවා මේක ලීඩ් එක අනිත් පැත්තෙන් මේක ලීඩ් එක කනෙක්ට් කරනවා. දැන් මේගොල්ල ෆැක්ටරි එකේදී කරන්නේ මේගොල්ල දන්නවා මේ ස්ටෑන්ඩඩ් DC සප්ලයි එකක් මේකේ යවනවා. බැටරියක් කනෙක්ට් කරලා ඒ යවන රේට් එකක් තියෙනවා. ඒ රේට් එකේ කරන්ට් එකක් මේකෙන් යවපුවම මේ ඇලුමිනියම් බෝරේට් කියන එක ඇලුමිනියම් ඔක්සයිඩ් වෙනවා. මේක ඇතුලේ. ඇලුමිනියම් ඔක්සයිඩ් වුණාට පස්සේ ආයි ජීවිතේට මේ දෙක කන්ඩක්ට් කරන්නේ නැහැ හයිලි ඉන්සුලේටඩ්. එතකොට අපි දන්නවා දැන් මේ ඇලුමිනියම් බෝරේට් වල තියෙන ලේයර් එකේ තියෙන thickness එක ඒ තරමටම thin සියුම් එකක්. ඒ සියුම් එකක් නිසා මේක ලොකු කැපැසිටි එකක් මේක හැදෙනවා. මොකද මේ ප්ලේට් දෙක උත්තටම කිට්ටු කරන්න පුළුවන් වෙනවා. අර තියෙන මේ ලේයර් එකේ මයික්‍රෝන් ගානක් තුනී නිසා මේ ප්ලේට් දෙක කිට්ටු වෙන නිසා මේකේ වැලියු එක ලොකු වැලියු එකක් තියෙන කැපැසිටියක් හදන්න පුළුවන්. හැබැයි ඒකලම මතක තියාගන්න මෙතන මේ ප්ලේට් දෙකක් විතරක් නෙමෙයි තියෙන්නේ. ඔය ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්ස් හදනකොට යටම තියෙන ඇලුමිනියම් ෆොයිල් එක ඊට පස්සේ අර අපේ මේ බෝරෝන් ඊට පස්සේ ආය ඇලුමිනියම් ප්ලේට් එකක් ආයෙත් බෝරෝන් ආය ඇලුමිනියම් ප්ලේට් එක ඔය විදිහට ලේයර්ස් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ මේ අතරමැද දැන් කොමන් මේවා එකට කනෙක්ට් කරනවා මෙහෙම. ඊට පස්සේ මේ පැත්තේ අනිත් පැත්ත කනෙක්ට් කරනවා එකට. කනෙක්ට් කරලා මේ එකක් ගන්නවා ලීඩ් එක මේක ගන්නවා. එතකොට මෙතන අපි කරලා තියෙන්නේ මේ ඒරියා එක වැඩි කරලා තියෙන්නේ. අපි කියවනේ අර මේ දාන ඒරියා එක වැඩි වුණාම කැපැසිටි වැඩි වෙනවා කියලා. ඒතකොට ඒරියා එකක් වැඩි වෙලා තියෙනවා. අර ඔක්සයිඩ් මැදට දාන අර තින් ලේයර් එකේ ඝනකමත් අපි අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ D කියන එක අඩු කරලා තියෙනවා. මම අනිද්දා බෝමිලා හරියටම දෙන්නම්. මේ ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එකේ thickness එක මොකටද අඩු කරලා තියෙන්නේ. එතකොට මේක අපිට මේකේ රෝල් කරලා ඉතුවට පස්සේ ලොකු වැලියු එකක් ගන්න පුළුවන් වෙනවා ඒ කැපැසිටි එකේ. හැබැයි මතක තියාගන්න ඇයි අපි ප්ලස් මයිනස් දාන්නේ? අපි මේකේ අර කැපැසිටි එක ඉනිෂියලි කැපැසිටි එක ෆෝම් කරද්දී අපි මේකෙන් කරන්ට් එකක් ඇරියා. එක ඩිරෙක්ෂන් එකකින් පොසිටිව් ඇරියා. අනිත් ඩිරෙක්ෂන් එකේ නෙගටිව් ඇරියා. එතකොට අපි දැන් මේ පොසිටිව් යවපු ඩිරෙක්ෂන් එක අපි හැමදාම පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක හැටියට ගන්නවා. නෙගටිව් යවපු එක නෙගටිව් හැටියට ගන්නවා. ඕක අනිත් පැත්තට මාරු වුණොත්
මේකෙන් ලොකු හයි කරන්ට් එකක් ගිහිල්ලා ඒක තමයි කැපැසිටර් රිවර්ස් දැම්මොත් එහෙම බ්ලාස්ට් වෙන්නේ. කැපැසිටර් පුපුරන්නේ. ඒ වෙන්නේ අනිත් පැත්තට දැම්මොත් මේකෙන් හයි කරන්ට් එකක් යනවා කැපැසිටර් එක through. එතකොට මේ විදිහට දැම්මොත් එහෙම නියම විදිහට ඒකයි මාක් කරලා තියෙන්නේ මෙතන පොසිටිව් මෙතන නෙගටිව්. ඉලෙක්ට්‍රෝලයිට් එක අනිවාර්යයෙන්ම ඒ විදිහට මාක් කරලා තියෙන්නේ අන්න ඒක. දැන් තේරුණා නේද? කියන්න බලන්න ආන්න තියෙනවා ප්‍රශ්නයක් ඉලෙක්ට්‍රෝලයිට් ගැන. අහන්න දෙයක් නෑ මම කියන්නේ. right. එහෙනම් මේ ඔය ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර්ස් හදන්නේ ඔය හදන ක්‍රමය ගැන මම කියෝක ගොඩක් අය මම හිතන්නේ ඔක දන්නේ නෑ. මේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර්ස් කොහොමද හදන්නේ කියලා. හදන්නේ ඔන්න ඔය විදිහට තමයි. එතකොට ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර්ස් වල තියෙනවා තව පොඩි මේවත් තියෙනවා. ලොකු වැලියුස් අපි කියමු දැන් 47000 මයික්‍රෝෆැරඩ්. ඒ වගේ ලොකු වැලියුස් තියෙන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ පවර් සප්ලයි සර්කිට්ස් වලට ඕන වෙනවා හයි වැලියු කැපැසිටර්ස්. එහෙමත් තියෙනවා. ඒ ඔක්කොම හදන්න පුළුවන් වෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝලයිට් මෙතඩ් එකට විතරයි. ඊට පස්සේ අනිත් ඒවාට අනිත් ඒ වගේ පොලරිටි එකක් නැහැ. හරි. ඊළඟට අපි කිව්වා දැන් කැපැසිටර් එකක වැලියු එක අපි F කියලා ගන්නවා කියලා ෆැරඩ්. ඊළඟට අපි ඕගොල්ලන්ට මතකද එදා මම කිව්වා Q කියලා එකක්. Q equals CV. Q කියන්නේ charge එක. කොච්චර charge වෙනවද කියන එක. ඒ කියන්නේ මේකේ charge එක ඉලෙක්ට්‍රෝන කොච්චර මේකේ පුරවන්න පුළුවන්ද කියන එක. එතකොට මේ අපි කැපැසිටර් එකකට අපිට පුළුවන් නම් පුරවන්න මේ Q කියලා කියන්නේ charge කියන එක. charge කියන එක. එතකොට මේ charge කියන අපි මේකට ඉලෙක්ට්‍රෝන යවනවා. එක පැත්ත නෙගටිව් වලින් පිරෙනවා අනිත් පැත්ත පොසිටිව් වලින් පිරෙනවා. charge වෙන කැපැසිටි එකක් තියෙන මේ විදිහට අපි දැන් මේ කැපැසිටි එක බැටරි එකට කනෙක්ට් කරොත් මෙහෙම ටච් කරලා ගත්ත ගමන් මේ කැපැසිටි එක charge. දැන් ඔය ඉලෙක්ට්‍රෝලයිට් එකක් පාය කරනවා නම් ඔයාලට පුළුවන් මීටරේ වෝල්ට් DC වෝල්ට් ස්කේල් එකට දාලා බලන්න පුළුවන්. බලමුම මේක බැටරියක් වගේ පෙන්වනවා. ඒ කියන්නේ charge එකක් තියෙනවා. එහෙම. එතකොට අපි දැන් මේ Q කියන්නේ charge කිව්වනේ. එතකොට අපි මේ Q කියන එක ඒ යුනිට් එක අපි ගන්න මෙහෙමයි. මේ කැපැසිටර් එකක් අපි charge කරපුවාම මේ දෙකේ එනවනම් 1 මෙතන 1 volt කැපැසිටර් එක 1 volt එනවා. මෙතන ඔය කූලෝම් කියන යුනිට් එකක් මේකේ පිරලා තියෙනවා. ඒවෙන් තමයි මනින්නේ. එතකොට ඒකට අදාළ සමීකරණය තමයි මේ තියෙන්නේ Q equals CV. එතකොට අපි දැන් කැපැසිටර් එක ගත්තොත් මේ කැපැසිටර් එකේ අපි වැලියු එක දන්නවා කියන්නකො. අපි කියමු 1 මයික්‍රෝෆැරඩ් කියලා. 1 මයික්‍රෝෆැරඩ්. එතකොට ඒකේ 1 වෝල්ට් charge වෙලා තියෙනවා. ඒ තියෙනකොට අපි දන්නවා අර මේ සමීකරණය දාපුවම 1 මයික්‍රෝෆැරඩ් කියන්නේ කොච්චරද? අපි මේ හැම සමීකරණයකදීම අපි ගන්න ඕනේ බේසික් අර යුනිට් එක. බේසික් යුනිට් එක කියන්නේ ෆැරඩ්. F ඒ කියන්නේ අපි මොන ෆෝමියුලා එකකට දැම්මත් අපි මේ බේසික් මේ යුනිට් වලින් තමයි ගන්න ඕනේ. එතකොට F කියන එක අපි කිව්වා F කියන එක 1F කියන්නේ 10 to the power 6. නැත්නම් 10 6 වෙනි බලය මයික්‍රෝෆැරඩ්.
එතකොට අපි 1 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකක් නෙගත්තේ. එතකොට අපි දාන්න ඕනේ මේ Q equal CV කියන එකේ C කියන එකට අපි දාන්න ඕනේ 10 6 වෙනි. ඔහොම. ඊළඟට මෙතන වෝල්ටේජ් එක කීයද? අපි මෙතන 1 වෝල්ට් කියලා ගන්නවා. ඒ ගත්තාම මේක හදපුවම මෙතන Q කියන්නේ 1 කියලා එන්නේ. ඒ විදිහට මේ charge එක ගන්නවා. කැපැසිටි එක charge එක. මේ හරිය නිකන් මේ ඔයාලා දැනගෙන ඉන්න ඕන මම මේවා ටික වෙනම දෙනවා. මේ මෙන්න මේවයි මේ සමීකරණ ටික මේවයි ගණන් හදන්න මම හිතන්නේ එක්සෑම් එකට දෙන්නේ නැහැ. මම තව පේපර්ස් ටිකකුත් මම බලන්න කොහොමද තියෙන්නේ කියලා. ගණන් හදන්න දෙන්නේ නැහැ. මල්ටිපල් චොයිස් නේ තියෙන්නේ. ඒකට ඒවයි උත්තර හතරක් දීලා මේ නිවැරදි යන්නේ. හැබැයි ඔයා මේක දැනගෙන ඉන්නකොට ඔයාට දන්නවා මේක තමයි අනිවාර්යයෙන් මේ උත්තරේ කියලා දෙන්න පුළුවන්. මට පොඩ්ඩක් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. මිසු සෙනවිරත්න ඒවල කිව්වා එයා කැපසිටර්ස් ගැන. ඒ කියන්නේ එතකොට දැන් අපිට වැඩි හරියක් අපිට ප්‍රැක්ටිකල්ස් කරන්න අපිට හම්බෙලා තියෙන ප්ලාස්ටික් කැපසිටර් එකනේ 500 pf එක වගේ එකනේ. ඔව්. නමුත් එතකොට වැල් රේඩියස් වලට මෙටල් ප්ලේට් තියෙන එක. ඒක මොන ග්‍රේඩ් එකකටද වැටෙන්නේ? ඒක ග්‍රේඩ් එක මෙහෙමයි. ඒ වැල්ස් රේඩියෝස් වලට ඒක ගන්නත් හේතුව තමයි අපි වැල් රේඩියෝ වල පාවිච්චි කරන්නේ මූලිකවම මේ හයි වෝල්ටේජ්. සර්කිට් එකේ තියෙන වැල්ස් වල ඉලෙක්ට්‍රෝඩ් වලට යන්නේ හයි වෝල්ටේජ්. දැන් ඔය පොඩි බැටරි රේඩියෝ වල වගේ නම් 90 වෝල්ට්ස් යන්නේ. එහෙම නැත්නම් මේන්ස් වලින් වැඩ කරන ඒවායි සාමාන්‍යයෙන් 300 වෝල්ට්, 350 වෝල්ට්ස්, 270 වෝල්ට්ස් ඒ වගේ ලොකු වෝල්ටේජ් එකක් ඒවා යන්නේ. ඒ යනකොට අපි ඔය සර්කිට් එකේ දැන් කැපැසිටර් එකක් ගත්තාම දැන් ඔය එයා කැපැසිටර් එකක් ගත්තාම ඔය විදිහට මේ මැද එයා කියලා නේ කිව්වේ. එතකොට දැන් මෙතෙන් අපි ඇප්ලයි කරනවා 300 වෝල්ට්ස්. එතකොට මෙතන එයා තියෙනවා නම් මේ කැපැසිටර් එක ෆේල් වෙන්නේ නැහැ හයි වෝල්ටේජ් ඇප්ලයි කරාට. දැන් මේක විශේෂයෙන් අපිට අවශ්‍ය වෙනවා අපේ ඇමචර් ට්‍රාන්ස්මිටර්ස් වල පවර් ස්ටේජ් එකේ පවර් ට්‍රාන්ස්මිටර් වල ට්‍රාන්ස්මිටිං ඒරියා එකේ එතකොට ෆයිනල් ස්ටේජ් එකේ එතකොට අපි කියනවා ටැන්ක් සර්කිට් කියලා. අහලා තියෙනවද දන්නේ ටැන්ක් සර්කිට් කියලා කියන්නේ ඒ හරිය සමහරලාට ඔයාලට වෙනම උගන්වනවද දන්නේ නැහැ. ටැන්ක් සර්කිට් කියන්නේ ෆයිනල් ටියුනින් රෙසොනන්ස් සර්කිට් එක. රෙසොනන්ස් සර්කිට් කියන එක සමහරලාට උගන්වලා නැත්නම් උගන්වයි නැත්නම් අපි කරමු. ඒ කියන්නේ රෙසොනන්ස් සර්කිට් එක කියන්නේ මෙහෙම ඉන්ඩක්ටර් එකක් තියෙනවා ඒවා අපි කරනවා. එතන තියෙනවා කැපැසිටර් එකක්. මේ විදිහට. එතකොට මෙතන ලොකු වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙනවා. වෝල්ට්ස් 1000කට වැඩි ලොකු වෝල්ටේජ් එකක් මේ දෙක අතර ඩිස්ප්ලේ හැදෙනවා. හැදෙනකොට ඔය කැපැසිටර් එකේ ඉලෙක්ට්‍රෝඩ් දෙක ඈත තිබුණේ නැත්තම් මේ දෙක ස්පාර්ක් වෙලා ෂෝට් වෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන් වැල් රේඩියෝස් වල ඔය මේ එයා ටියුනින් කැපැසිටර්ස් එයා කෝ තියෙන්නේ. හරිද? සර් වැක්ස් කැපැසිටර්ස් උත් තියෙනව නේද මේ වැල් රේඩියෝස් වල? ඔව් වැක්ස් තියෙනවා. ඒ වැක්ස් කියන්නේ මෙහෙමයි. ඒක දාලා තියෙන්නේ ඒ කැපැසිටර් එකේ ඉලෙක්ට්‍රෝඩ් දෙක මැදට දාලා තියෙන ඒවා පේපර් කැපැසිටර්ස්. ඇත්තටම කියනවා නම් ඉස්සරම හැදුවා ඔය කැපැසිටර්ස් මැදට දාන්නේ පේපර් එකක්. ඒ පේපර් එක ඩිප් කරලා තියෙනවා වැක්ස් වල. ඒ අපි කොහොමද බ්ලොටින් පේපර් එකක් කියලා ඉස්සර තිබුණේ ඒක
වැක්ස් උණු කරපු වැක්ස් එකක ඩිප් කරලා තියෙනවා. ඩිප් කරලා ගත්තාම ඒක හරියට වැක්ස් ලේයර් එකක් තියෙන්නේ. මේ ප්ලේට් දෙක මැද්දට ඒ පේපර් එක දාපුවම ඒක වැක්ස් තියෙන්නේ. ඉතින් ඒකේ බැලුවොත් එහෙම මේ ඉස්සර තියෙන කැපැසිටර්ස් වල සමහරක් ඒ වගේ තියෙනවා පිටපැත්තේ වැක්ස් තියෙනවා. ඒක ඉන්සුලේට් කරන්නයි මේ වැක්ස් දාලා තියෙන්නේ. ඒවා ඔක්කොම හයි වෝල්ටේජ් කැපැසිටර්ස් වල තමයි තියෙන්නේ. ඉතින් දැන් තියෙන එකකවත් එහෙම නැහැනේ. දැන් තියෙන්නේ ඔය පොලිමර් පොලියස්ටර් අන්න ඒ වගේ ඉන්සුලේට් කරලා පිටපැත්ත තියෙන්නේ. සෙරමික් එහෙම තියෙන්නේ. සර් මට ඒ වගේ කැපැසිටි එකක් හම්බුණා සර් මේ ඒක 3 kV. ඔව් 3 kV. ඔව්. ඒක තමයි. ඒවා ඔය වැල් ස්පෙෂලි වැල් සර්කිට්ස් වල තමයි හයි වෝල්ටේජ් සර්කිට්. ඒ රේඩියෝ එක තමයි සර් තිබුණේ. ඒක මේ චැසි එකට අර්ත් කරලා තිබ්බේ ඒක හරහා මේන්ස්. හරි. ඕවා දැන් මේ ඇත්තටම දැන් ආයෙත් ඕවා දකින්නවත් නැහැ. ඒ වගේ ඒවා දැන් මගේ ළඟ නම් ඕවා මේ ස්ටොක් වල තියෙනවා. මේ දැන් අලුත් අයට ඕවා දකින්නවත් එකතු කරලා තියන්න පුළුවන් නම් හොඳයි. මිස්ටර් සෙනවිරත්න ආයෙ තියෙනවද ස්ටෙරිලියම් කැපැසිටර්ස් කියලා දෙයක්? මොකක්ද ආයෙත් කියන්නේ? ස්ටෙරිලියම් කැපැසිටර්ස් කියලා දෙයක් තියෙනවද? මොනවාරි ප්ලේට්ස් වගේ? ටෙරිලියම් සෙරිලියම් ටෙරිලියම් මම ඒක අහලා නැහැ. මම ඒක බලන්න. මම ටෙරිලියම් not ටෙරිලියම් සෙරිලියම් මට ස්පෙල් කරන්න. S sister සෙරිලියම් සෙරිලියම් සියරා. ඒක කීපේ කොහොඳයි. මම ඒක අහලා තිබුණේ නැහැ. ඔව් මාත් ඒක බලන්න මොකද්ද කියලා. මේ ඒක කොහොම තැන් වලද දැක්කේ? ඒක දැක්කේ ෂොප් එකක තිබුණා බ්‍රෑන්ඩ් නිව් ආපු කම්පොනන්ට්ස් වගේක් ඒක. ඒක දැන් අද ඊයේ අපි ඉපදෙන්නත් කලින් ගොඩක් කල් ආපු ස්ටොක්ස් වගේක්. ඒ කියන්නේ ඒක ප්ලේට්ස් තියෙන්නේ ස්පේස් එකක් තියලා. ඔයා කියන්නේ මේ රෙක්ටිෆයර් එකක් ගැනද ඔය කියන්නේ? නෑ රෙක්ටිෆයි එකක් නෙවෙයි. ඒක මම අහුවාම ස්ටෙරිලියම් කැපැසිටර් එකක් කියලා. මොකද කැපැසිටර්ස් තිබුණා කැපැසිටර් නෙමෙයි සෝරි. ඉස්සර රෙක්ටිෆයර් ඩයෝඩ් තිබුණා සෙලීනියම් රෙක්ටිෆයර්ස් කියලා. සෙලීනියම් රෙක්ටිෆයර්ස්. ඒ කියන්නේ ඔය සිලිකන් ඩයෝඩ් එන්න කලින් රෙක්ටිෆයි කරන්න ඉස්සර තිබුණේ සෙලීනියම් රෙක්ටිෆයර්ස්. ඒ ඩයෝඩ් හදලා තිබුණේ සෙලීනියම් කියන මේ කෙමිකල් වලින්. මම ඒකයි මේ ආයිමත් කියන්න කියලා කිව්වේ සෙලීනියම් රෙක්ටිෆයර්ස් කියලා ඉස්සර තිබුණා. දැන් ඒව පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න අපි කවදාවත් ඒවා එකයි ඇහුවේ. එකපාරට ෂොප් එකකදී. මම කියන එක ඔය සෙලීනියම් රෙක්ටිෆයර්ස් කියන එක තියෙන්නේ මෙහෙමයි. මාත් කැපැසිටර් නෙමෙයි රෙක්ටිෆයර්ස් ගැන අහලා තියෙන්නේ සෙලිනියම් කියලා. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අරුණේ ෂොප් එකේ ඕන කිව්වේ ඒක තමයි. ඉතින් අපි දැකලා නැහැනේ ෆස්ට් ටයිම් මාත්. මේ කැපැසිටර් වෙනුවට ආයේ රෙක්ටිෆයි එකක් දන්නේ නැහැ කැපැසිටර් කියලා කිව්වේ. මේබි වෙන්න පුළුවන්. මොකද මම දැකලා මෙන්න මෙහෙම එක තියෙන්නේ. මම කියන එක සෙලීනියම් රෙක්ටිෆයර්. ඔයිට සමාන එකක් තමයි දැක්කේ මිස්ටර් සෙනවිරත්න. මම හිතන්නේ ඒක රෙක්ටිෆයි එක තමයි එහෙනම් කියලා තියෙන්නේ. ඔව් මේක මේ මොකද අර සෙරිලියම් කියලා නෙම කිව්වට රෙක්ටිෆයි එක නම් සෙලීනියම් රෙක්ටිෆයර්ස්. ඒවා දැන් එන්නේ නැහැ. ඉස්සර පාවිච්චි කරා මොකද එකක් තමයි ඔය දැන් මේක මේ number of plates මේ ගාන වැඩි වෙනවා high voltage එකට proportionally. දැන් මේක ගොඩක් දිග එකක් වුණොත් high voltage. පොඩි 24 volts හරි මේවට තියෙනකොට මේ වගේ පොඩි කැලලක් තියෙන්නේ. හැබැයි මේකක් බැරි වෙලා හරි ෂෝට් වුණොත් එහෙම ඔයාලට ඔය මේ ගේ ඇතුලේවත් ඉන්න බැරි වෙනවා හරිම ගඳයි. මේ
selenium rectifier එක ෂෝට් වුණා. ඉතින් මේ එතකොට හයි වෝල්ටේජ් එකට දාන එකක් මේ ගොඩක් දිගයි. මෙන්න මේ වගේ දිගයි. ඒකේ අර විදිහටම ඔය ප්ලේට් තියෙනවා ඔහොම. එතනින් කොහොම තියෙනවා. ඔය විදිහට දාලා. මම අර ඔයා කියපු සෙරිලියම් කියන එක මම බලන්න මම අහලා තිබුණේ නෑ ඒක. බලන්න විශ්වනාථ ඒක මොනවටද යූස් කරන්නේ? ඒක බ්‍රිජ් සිලිකන් රෙක්ටිෆයර් එකක් ඇස ඒ වගේ දෙයකටද යූස් කරේ? ඒ කාලේ මොනවටද ඒක යූස් කරේ? සෙලිනියම් රෙක්ටිෆයර්ස් පාවිච්චි කරේ වැල් රේඩියෝස් වල එහෙම තමයි. වැල් කියන්නේ හයි වෝල්ටේජ් දැන් AC වෝල්ටේජ් එක DC වලට කන්වර්ට් කරන්න පාවිච්චි කරේ සෙලිනියම් රෙක්ටිෆයර්ස්. ඔය දැන් වගේ සිලිකන් රෙක්ටිෆයර්ස් තිබුණේ නැහැ ඒ කාලේ. ඔය සිලිකන් කියන එක ආවේ බොහොම මේ අපේ කාලේ ගත්තත් මෑතකදී කියන්නේ 70 ගණන් වල වගේ තමයි ආවේ. 60 ගණන් වල තිබුණේ සෙලිනියම් රෙක්ටිෆයර්ස්. ඕවා තිබුණා මේ ඉස්සර වැල්ස් තියෙන ෆයිනල් ස්ටේජ් එකේ වැල්ස් තියෙන මීඩියම් වේව් ට්‍රාන්ස්මිටර්ස් වල එහෙම සෙලිනියම් රෙක්ටිෆයර්ස් අපි පාවිච්චි කරනවා. සෙලිනියම් රෙක්ටිෆයර්ස් තියෙනවා. ඔන්න ඕගොල්ලන්ට ඕවා ගොඩාක් බලන්න පුළුවනි. දැන් මම මේ පාඩමේ පිට එකක් කියන්නේ ඕගොල්ලන්ට යන්න පුළුවන්කමක් තියෙනවා නම් කීප දෙනෙක් එකතු වෙලා යන්න අර පොත්තල මේ කොයිද අර මීඩියම් වේව් ට්‍රාන්ස්මිටර් එකක් ඉස්සර තිබුණේ මේ TWM transmitter station පුත්තලම් TWM transmitter station අන්න ඔව් පුළුවන් නම් ඒකත් තියෙනවා. එතන ඉන්නේ මේ ඉන්දියන් ඉංජිනේර කෙනෙක් තමයි ඉස්සර හිටියේ. එතෙන්ට කතා කරලා මේ රේඩියෝ සොසයිටි එකකින් අපි මේ ඉන්න අය කියලා ඒ මිනිස්සු එන්න දෙනවා ඇතුළට. ඇතුළට ගියා නම් එතන තියෙනවා ඉස්සර තිබුණ 400 කිලෝවොට් high power HF මේ medium wave transmitter එක දැන් ඒක වැඩ කරන්නේ නැහැ. අන්න ඒක ඔයාලට බලන්න පුළුවනි. ඒක බලපුවම ඒකේ ඔන්න ඔය පරණ components අවදාවත් ආයේ ජීවිතේට දැක ගන්න බැරි ඒවා ඒකේ තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. පාලාවියේ නේද? ඔව් ඒක TWR ඇත්තටම TWR ස්ටේෂන් එක. තව SLBC මේ මෑතකදී ඒගොල්ලෝ ඕපන් කරලා තිබුණා මියුසියම් එකක්. තාම තියෙනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් හොයලා කියන්න. කොයි හෙඩ් ඔෆිස් එකේ ඒගොල්ලෝ ඕපන් කරා පරණ ට්‍රාන්ස්මිටර්ස් ඔක්කොම තිබුණා ගෙනහැල්ලා ඒක මියුසියම් එකක්. දැන් මේ SLT එක පාදුක්කේ ඕපන් කරලා තියෙනවා වගේ මියුසියම් එකක් SLBC ඕපන් කරලා තිබුණා. ඒක තාම තියෙනවද දන්නේ නැහැ ඔපරේෂනල්. මම පොඩ්ඩක් හොයලා කියන්න. එහෙම වුණොත් විසිට් එකක් අපිට arrange කරගත්තා. ඔව් ඒක බලන්න. මේ ඔය මේ දැන් අපේ කාලේ අපිට කියන්නේ අපි ඉගෙන ගන්න කාලේ අපිට හොඳ chance එකක් හම්බුණා ඔය SLBC එකේ හොඳම කාලේ. SLBC එක ඔපරේමියම්ම ෆන්ක්ෂන් වෙන කාලේ තිබුණා ඒකල තමයි තිබුණේ. මම හිතන්නේ මේ සවුත් ඊස්ට් ඒෂියා වල තිබුණ ගොඩක් HF ට්‍රාන්ස්මිටර්ස් තිබුණේ මේ වෙන කන්ට්‍රී වල ඔය VOA එතකොට රේඩියෝ ඕස්ට්‍රේලියා රේඩියෝ ජපාන් ඒකල අපේ SLBC ඔක්කොම HF ට්‍රාන්ස්මිටර්ස් තිබුණේ ඒකල. එතන වෙන එකක් තියා මේ මම එතකොට ටෙක්නිකල් කොලෙජ් එකේ ඉගෙන ගන්න කාලේ බස් එකේ කොළඹ එනවා. කොළඹ එනකොට මට ඉන්න බෑ නලියනවා. බෙල් එක ගාලා ඒකලින් බහිනවා. ඒකලින් බැහැලා අර වැටා ඉන්න උස වැටවල් තියෙන්නේ. වැටා ඉන්නට වෙලා අර ඇන්ටෙනා කර්ටන් ඇරේස් කියලා එහෙම ඇන්ටෙනාස් තියෙන්නේ. ඉතින් ඔය ඇන්ටෙනාස් දිහා බලාගෙන ඉන්නවා සෑහෙන වෙලාවක්. එතකොට ඉතින් පස්සේ කාලෙකදී මට ට්‍රාන්ස්මිටර් ස්ටේෂන් එක ඇතුළට ගිහිල්ලා ඒක ඔක්කොම බලන්න ලැබුණා. එතකොට ඊළඟට තිබුණා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ දැන් දීගම තියෙනවා නේද ස්ටේඩියම් මොනවද ග්‍රවුන්ඩ් එකක්. එතන තිබුණා මීඩියම් වේව් ට්‍රාන්ස්මිටර් එක. එතන තිබුණේ මීඩියම් වේව් ට්‍රාන්ස්මිටර්ස් තිබුණා. 6 කිලෝ ට්‍රාන්ස්මිටර්. ඔව් ඒව බලන්න chances හම්බුණා මට. ඉතින් ඔය කොටිම කියනවා හැමතැන වැලිකඩේ වගේ ඉඳලා ඔක්කොම. ඉතින් ඒක නිසා අර මේ අලුත් අයට ඒක කියලා දෙන්න පුළුවනි තිබුණේ.
මම හිතන්නේ මේ අරුණත් හොඳට ෆැමිලි වෙලා තියෙනවා නේද? ඕ මං ට්‍රේනිං ගිල්ල මගේ ඉන්ටර්න්ෂිප් එක කාලේ ට්‍රේනිං ගියා මෙහෙ ගියේ ඔය මේවැකෙත් ඉඳලා තියෙනවා මම දියගම ට්‍රාන්ස්මිටිං ස්ටේෂන් එකයි දියගම. ඊට පස්සේ මං හෙඩ් ඔෆිස් තමයි දිගට වැඩ කරේ දිගටම වැඩ කරේ. ඒක තමයි ඉතින්. අවුරුදු 3ක් හිටියම දැන් මම SLBC වැඩ කරේ නැති වුණාට ඔය තියෙන හැම එකම එතකොට අරුණ අහලා තිබුණාද SLBC එකට තිබුණා රිසීවින් ස්ටේෂන් එකක්. ඔව් ඒක තිබුණේ සීදුවේ සීදුව තිබුණා වොයිස් ඔෆ් ඇමරිකා රිසීවිං ස්ටේෂන් එක රොම්බික් ඇන්ටනස් දාලා තිබුණේ නෑ ඇන්ටනස් දාලා තිබුණා. ඒක දැන් නෑ ඒක මොකක්ද දන්නේ සයිට් එක ඒක මෑටක් වෙනකම් තිබුණා 80 ගණන් වලත් මම හිතන්නේ 90 ගණන් වලත් තිබුණා ඒක තිබුණා රිසීවිං ඊට පස්සේ වොයිස් ඔෆ් ඇමරිකා ෂෝට් වේව් නැවතුවට පස්සේ රිසීවිං ස්ටේෂන් එක එහෙමම ෂට් ඩවුන් කරා. මොකද දැන් ඒගොල්ලෝ ඒකෙන් රිසීව් කරලා රීට්‍රාන්ස්මිට් කරනවා අපේ මේ ඒකලින් ට්‍රාන්ස්මිට් කරා රිසීව් කරලා ෆ්‍රීකවෙන්සි මොඩියුලේටඩ් VHF මේ පැරබොලික් ලින්ක් එකක් තිබුණා මේ මයික්‍රෝවේව් ලින්ක් එකක් තිබුණා ඩිරෙක්ට් ටු මෙහාට ඒකල තිබුණා 100 කිලෝවොට් වොයිස් ඔෆ් ඇමරිකා මේ ඒරියා එකට මේ රීජන් එකටම වොයිස් ඔෆ් ඇමරිකා ට්‍රාන්ස්මිට් කරේ ඒකලෙන් 100 කිලෝවොට්. අනේ මේ දැන් මේ මං කිව්වේ දැන් අපේ අලුත් කට්ටියට දැන් අවසාන කාලේ තියෙන්නේ මං හිතන්නේ පුළුවන් නම් පාලාවී එකට ගිහිල්ලා බලන්න. මේ ඒ වගේ පරණ මේ ඒකේ තිබුණ දැන් ඔය පාලාවී එකේ තිබුණ වැල් ෆයිනල් වැල් ස්කූල් කරේ මේ පාලාවී එකේ නම් ස්ටීම් වලින් කූල් කරේ ඩිස්ටිල් වෝටර් ස්ටීම් වේපර් කූල් තිබුණේ ඒකලත් තිබුණේ ඒක 100 කිලෝවොට් එක වේපර් කූල්. ඔව් ඒකල මං හිතන්නේ ඩිස්ටිල් වෝටර් වලින් කූල් කරේ. වේපර් කූල් තිබුණේ වේපර්ද තිබුණේ. ඔව් වේපර් කියලා කියන්නේ ඔව් ස්ටීම්. ඔව් ස්ටීම්. ඉතින් මේ අලුත් කට්ටියට කවුරු හරි මේ එකිනෙක එක ගිහිල්ලා පුළුවන් නම් ඔය ස්ටේෂන් බලන්න උත්සාහ කරන්න. එතකොට මේ අපි ඉස්සෙනවි අද කන්ටිනියු කරනවාද ටිකක් අද ලෙවල් නෑ මෙහෙමයි දැන් මම හිතන්නේ මේ මම දැන් හිතාගෙන හිටපු ටික දැනට ඉවරයි. ඒ වුණාට දැන් මොනවද අපිට අද තව පැහැදිලි දෙයක් තියෙනවා නැත්නම් වෙනත් ඔය වගේ දැනගන්න තියෙනවා නම් මේ කට්ටියට අපිට පුළුවනි දැන් පොඩ්ඩක් තව කතා කරන්න. මේ කැපැසිටර්ස් ගැන පොඩ්ඩක් මට එක දෙයක් දෙන්න. සර් මොනොලිතික් කැපැසිටර්ස් කියන්නේ මොනවද? මොනොලිතික් ඒකේ අර මේ ලේයර්ස් දැන් මොනොලිතික් මේවා ගත්තොත් මොනවද මේ සෝලර් පැනල් ගත්තත් ඒකේ තියෙනවා මොනෝ කියලා කියන්නේ සිංගල් කියන එක. සිංගල් කියන එක. මොනොලිතික් කියන්නේ සිංගල් ලේයර්. ඒ කියන්නේ සර් ප්ලේට්ස් සිංගල් ලේයර් කැපැසිටර්ස් වල අර මම කිව්වේ අර ලේයර්ස් තියෙනවා කියලා. ඔව්. ඒ ලේයර්ස් ඒක සිංගල් ලේයර් ඒක තමයි මොනොලිතික් කියලා කියන්නේ. එතකොට දැන් ඔය මේ රිසීවර් එකක දැන් ඔය මම අර පොඩි රිසීවර් එකක් හදාගෙන යනවා. ඒගොල්ලෝ ඒ කැපැසිටර්ස් ස්පෙસિෆයි කරලා තියෙනවා. සමහර ඒවා මොනොලිතික් කියනවා. සමහර කැපැසිටර්ස් දීලා තියෙනවා ටැන්ටලම් දාන්න කියලා. සමහර ඒවා සෙරමික්. සමහර ඒවා මෙටලයිස්ඩ් පොලිමර්. ඒවස ඒ වැලියුස් අපි වෙනේ වලින් දැම්මට හරියන්නේ නැද්ද? ඇයි ඒ වගේ දාන්න කියලා කියන්නේ ඒ අපි දැන් වැලියු එකක් ගත්තා කියන්නකෝ දැන් අපි කියමු 1 මයික්‍රෝෆැරඩ් කියලා. ඒ 1 මයික්‍රෝෆැරඩ් කියන එක අපිට ඉලෙක්ට්‍රොලයිටික් වලින් ගන්නත් පුළුවන් 1 මයික්‍රෝෆැරඩ් අර විදිහට අපි ඉලෙක්ට්‍රොලයිට් නැතුව හදපු ඒවා ගෙනුත් ගන්න පුළුවන්. ඔය එකින් එකට තියෙන කැරක්ටරිස්ටික් ඒ කියන්නේ එක එක තියෙන ලක්ෂණ එකින් එකට වෙනස්. මොකද ඒ වගේ තියෙනවා ඉන්ඩක්ෂන් ඒකට එක තියෙනවා මේ අපි තව ඉස්සරහට කරනවා ඉන්ඩක්ෂන් ගැන ප්‍රේරණය කියලා. අන්න ඒ වගේ දේවල් ඇඩ් වෙනවා. ඊළඟට ලොසස් තියෙනවා. ඒක එක කැපැසිටර් එකකින් කැපැසිටර් එකට වෙනස් වෙනවා ඒවා.
ඒක නිසා විශේෂයෙන් ඔය RF ස්ටේජස් වල RF ස්ටේජස් වල ඒගොල්ල කියලා තියෙන එක ඒ විදිහටම පාවිච්චි කරොත් තමයි ඒක පර්ෆෙක්ට්ලි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ වගේ තියෙන losses එතකොට නැත්තම් අර frequency stability ඒවා තියෙන්නේ ඒ විදිහටම දැම්මොත් තමයි. හරි සර් හරි. Monolithic නමුත් දැන් ප්‍රශ්නයක් ඔව්. නමුත් monolithic capacitors හුඟක් වෙලාවට high frequency වලට stability එක high. ඒකයි කියන්නේ transmitters වල පාවිච්චි කරනවා කියලා. ceramic multi layer capacitors කියන්නේ. එතකොට දැන් ඔයාලට දැන් ඔය කැපැසිටර්ස් ඔය කොම්පොනන්ට්ස් හොයාගන්න හරියටම හොයාගන්න මම අවශ්‍ය නම් මම වෙබ්සයිට් එකක් දෙන්නම්. මම ඒක අවුරුදු 10ක විතර ඉඳලා මම පාවිච්චි කරන වෙබ්සයිට් එකක්. ඒක මේ හරිම කියන මේ චීටින් කරන එකක් නෙමෙයි. හරිම ඇකියුරේට් ස්පෙસિෆිකේෂන්ස් එක්කලා එතකොට ඩේටා හැම කොම්පොනන්ට් එකකම ඩේටා තියෙනවා. ඒ ඩේටා එක්කලා ඔය කියන ඔය පොලිමර්ද මොනවද ඔය වැලියුස් ඔක්කොමත් දීලා තියෙන එකක්. ඔයගොල්ලෝ මම ඒක දැන් උනත් මම ඒක ඉවන්නම්. ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවනි. අන්න ඒකෙන් ගෙන්න ගන්න පුළුවන් ඔයාලට මේ ලංකාවේ හොයාගන්න බැරි වුණා. ඔය වගේ ක්‍රිටිකල් සර්කිට් වලට. ඒක නම් සර් හරි වටිනවා. මොකද මේ මෙහි දැන් ඇත්තටම ලෝකල් මාකට් එකේ ගන්න නැහැ. ඔව්. පොඩ්ඩක් බලන්න සිල්වටෝන්ස් රොබර්ට් ඒජන්සිස් තාම තියෙනවා. සිල්වටෝන්ස් එහෙම ටිකක් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඔව් ඒගොල්ලන්ට කතා කරා ඒගොල්ලෝ කියන්නේ ඕඩර් කරලා මේ ගෙන්නලා දෙන්නම් කියලා තමයි. මේ ඔයාලට මෙන්න මේ සයිට් එකෙන් ගෙන්න ගන්න පුළුවනි. මේක ලියා ගන්න www.futurelink මේ ස්පෙල් futurelink.com මේකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ ඕස්ට්‍රේලියාව වල. එතකොට අපිට වල බ්‍රාන්ච් එක තියෙන්නේ FutureLink පොඩි පැකට් හැටියට. ඒ කියන්නේ අපි කොහොමද ඔයාලට කැපැසිටි එකක් ඕන කියලා එකක් මේ චූටි කැපැසිටි ඒ කැපැසිටි එක උනත් එවනවා ඒගොල්ලෝ. මිනිමම් පෝස්ටේජ් එකක් තියෙනවා මට මතක හැටියට $5 කොයිද කියලා. ඒකට ගොඩාක් කොම්පොනන්ට්ස් එකට දාන්න පුළුවන්. මේක ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්නකො. මේක ඔයාලට දවසක් වුණත් බලන්න කොම්පොනන්ට්ස් ඔකේ තියෙනවා. semiconductors capacitors নানা ප්‍රකාර ඒවා තියෙනවා ඔකේ. ලියාගත්තද? future මම ටයිප් කරන්නම් මේකේ. lec.com lec.com මේක මේ ඔය චීටින් කරන එකක් නෙමෙයි. මේක හරිම ජෙනුයින් සයිට් එකක්. එතකොට දැන් ඔය කොම්පොනන්ට්ස් ගොඩක් අපි UK වලින් RM එකෙන් ගෙන්නන්න ගියාම ඒවා ගොඩක් එක්ස්පෙන්සිව්. දැන් මේවත් ඔය චයිනා වල තියෙන third class ඒ බඩු නෙමෙයි මේවා. මේවා හොඳ quality ඒවා. දැන් වෙන එකක් තියා ඔයාලට 1pf ඕන වුණා කියන්නකෝ. 1.2pf ඕන වුණා කියලා ඒවත් තියෙනවා. ඒ වගේ තව දැනගන්න තියෙනවා නම් අහන්න. මෙසෝ සෙනවිරත් අර මීඩියම් වේව් රේඩියෝස් වල මම එකක් ඇරලා බැලුවා. ඒ කාලේ ආපු එකක්. ඒකේ තියෙනවා ටියුනින් කැපැසිටර්ස් වගේක් තියෙනවා කරකවන්න පුළුවන්. ඒ කියන්නේ මැද තියෙන්නේ පොට. දැන් ඕක මේ අර එරිකක් කියන එකද? ඒකට කියන්නේ ට්‍රිමර් කැපැසිටර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ නිකන් මේ ටනල් එකක් වගේ එකක් තියෙනවා මැද පොට තියෙනවා. ඔව්. ඒ තියෙන්නේ IF වල තියෙන්නේ.
channel එකක් නෑ එකක් නෑ නෙමෙයි. IFM නෙමෙයි ඔයා කියන්නේ මේ ටියුනින් කන්ඩෙන්සර් එකටම අල්ලලා නේ තියෙන්නේ. ඔව් ඒක තමයි. ඒක ටියුනින් කැපැසිටස් ඒ තියෙන්නේ දැන් ඔය ටියුනින් කන්ඩෙන්සර් එක අරගත්තොත් අඩුම ගානේ තියෙනවා 2 ගෑන් කියලා. ගෑන් කියන්නේ අර සෙට් දෙකක් තියෙනවා ඒකක. සමහරක් රේඩියෝස් වල 3 ගෑන් තියෙනවා. අරවයි සෙට්ස් 3ක් තියෙනවා. එතකොට දැන් අපි ගමුකෝ දැන් සරලම එකක තියෙනවා 2 ගෑන්. එතකොට ඔය අපි රේඩියෝ වල තියෙනවා රිසීවර්ස් වල තියෙනවා සුපර් හෙටරොඩයින් කියන මෙතඩ් එක තමයි රේඩියෝස් වල පාවිච්චි කරන්නේ. ඒ සුපර් හෙටරොඩයින් ඒ වගේ තියෙනවා ෆ්‍රීකවෙන්සි එක ඩෙටර්මින් කරන්නේ අපි ඇන්ටෙනා සර්කිට් එක. නැත්නම් ඇන්ටෙනා සර්කිට් එක අපි රිසීව් කරන ෆ්‍රීකවෙන්සි එකට ටියුන් කරන්න ඕන, රෙසොනන්ට් කරන්න ඕන. ඒකලම අපේ තියෙනවා ලෝකල් ඔසිලේටර් කියලා සර්කිට් එකක්. ඒකේ ඒ ලෝකල් ඔසිලේටර් කියන සර්කිට් එකක් ටියුන් කරන්න ඕන අර ඒරියල් එකෙන් එන සිග්නල් එකට ගැලපෙන විදිහට ලෝකල් ඔසිලේටර් ෆ්‍රීකවෙන්සි කියලා ඒකට අපි කියන්නේ. ඔය දෙක ප්‍රසයිස්ලි ටියුන් වෙන්න ඕන අවශ්‍ය කරන ෆ්‍රීකවෙන්සි එකට. එතකොට දැන් අපි අර එයා ගැප් එක තියෙන ටියුනින් කන්ඩෙන්සර් එක ගත්තට කවදාවත් ඔය දෙක පර්ෆෙක්ට්ලි මැච් වෙන්නේ නැහැ එකකට එකක්. ඔය මේ ගෑන් දෙක. එතකොට ඔය ටියුනින් කැපැසිටර් දෙකේ දෙපැත්තේ අරවායි ට්‍රිමර් කැපැසිටර්ස් තියෙනවා. අන්න ඒකෙන් පුළුවනි ෆයින් ටියුනින් කරන්න අර එක්සැක්ට් අර ෆ්‍රීකවෙන්සි එකට. ඒක කරන්නේ රේඩියෝ එක හදලා ඉවරලා ටියුන් කරන වෙලාවෙදී තමයි ඒක කරන්න තියෙන්නේ. ඒකටයි මේ ට්‍රිමර් කැපැසිටර්ස් පාවිච්චි කරන්නේ. thank you Mrs. Ratna. අනිත් කට්ටිය කියන්නේ ඒ ටික තියෙන්නේ පරණ ක්ලැරියන් රේඩියෝ එකක් මට හම්බුණා. කාර් රේඩියෝ එකක්. අන්න ඒකේ තමයි තියෙන්නේ. ක්ලැරියන් මේ කාර් රේඩියෝස් වල ගොඩක් වෙලාවට පොඩ් වෙනස් ඔය තියෙන සිස්ටම් එක ටියුනින් සිස්ටම් එක වෙනස්. ඒකේ වෙනස් ඒක ටියුන් කරන්නේ ගොඩක් වෙලාවට මේ කෝර් එක ඔය පරණේ වගේ. ඒ කියන්නේ කොයිල් එක කියන්නේ කොයිල් එක තියෙනවා. කොයිල් එකේ අපි දැන් ඔය ට්‍රාන්සිස්ටර් රේඩියෝ වල එහෙම තියෙනවානේ කොයිල් එක ඔතලා තියෙන්නේ ෆෙරයිට් රෝඩ් එකකනේ. දැකලා තියෙනව නේද? ඔව් ෆෙරයිට් රෝඩ් එක තියෙන්නේ. ඔව්. ඒකෙදී ඔය ෆෙරයිට් රෝඩ් එක වාගේ තියෙන ඒ කොටස තමා මේ ටියුන් කරන්න කරකවන්න තියෙන්නේ. කරකවලා ඒ රොඩ් එකේ එහාට මෙහාට යන්න තියෙනවා. ඒ පරණ කාර් රේඩියෝස් වල තියෙන එහෙමයි. මොකද අර කාර් එක වයිබ්‍රේට් වෙනකොට මේ අර වාගේ එකක ටියුනින් අවුට් යනවා. දැන් මේක මේ ත්‍රෙඩ් දාලානේ තියෙන්නේ ස්ක්‍රූ එකක් වලින් යන්නේ. යනකොට අර ටියුනින් අවුට් වෙන්නේ නැහැ. 1950s වල ආපු රේඩියෝ එකක් මේ මැනුෆැක්චර් කරලා තියෙන මිට්සුබිෂිලා. හැබැයි ක්ලැරියන් සර්කිට් එකේම පර්ෆෙක්ට් කන්ඩිෂන් එකකට තියෙනවා. කිසිම කෙනෙක් අත තියලා පාස් සෝල්ඩර් කරලා මොනවත් කරලා නැහැ. ඒක හොඳයි. ඉතින් මේ හොඳයි එහෙනම් මේ ඔයාලා එහෙනම් ජූට් ඔයාලා මේ කතා කරගෙන මට කියන්නකෝ වෙන දවසට ඇට්ලීස්ට් දවසක්වත් තියන්න මට. හරි සර්. දැන් අනිත් අය හැමෝම මේ ප්‍රශ්න අහන්න ඕනේ. හැමෝම ඉන්න අය ප්‍රශ්න අහන්න ඕනේ. බිස්නස් එකකට MW රේඩියෝස් යූස් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි කියමු එක්ස්පෙරිමන්ට් එකක් අපි මීඩියම් වේව් මොනවා හරි කරනවා කියලා මේ ට්‍රාන්ස්මිට් එක්ස්පෙරිමන්ට් එකක් ඒ වගේ දෙයකට ඒක යූස් කරන්න පුළුවන් නේද? පාවිච්චි කරන්න පුළුවනි. ඔව්. ඒ කියන්නේ තාමත් ඔයාලට පුළුවනි තාම දැන් ලංකාවේ මීඩියම් වේව් නැහැ. ඒ වුණාට මේ ඉන්දියාවල තියෙනවා. සවුත් ඉන්දියාවල තාම මීඩියම් වේව් ස්ටේෂන් තියෙනවා. ඔයාලට පුළුවනි හැන්දෑ වෙනකොට අර ඩීලේ එකකින් අපේ අයනොස්ෆියර් එකේ ප්‍රොපගේෂන් මේ වගේදී ඩී
layer එක improve වෙනවා. එතකොට සාමාන්‍යයෙන් 6 වගේ වෙනකොට ඉන්දියන් ස්ටේෂන් අහන්න පුළුවන් දැන් උනා. මීඩියම් වේව් තියෙනවා. එතකොට සමහර වෙලාවට අහන්න පුළුවනි ඔය ඉස්සර නම් ඔය එයා නැවිගේෂන් බීගන් ඇහුණා ඉස්සර. දැන් ඒවා ඇහෙන්නේ නැහැ. දැනට ලංකාවේ AM යූස් කරන්නේ එයාපෝට් ඇන් ඒවියේෂන් විතරමද? AM යූස් කරන්නේ එයාපෝට් නෙමෙයි, ඒක ඉන්ටර්නැෂනලිම තියෙන එකක්. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් කමියුනිකේෂන් වල පාවිච්චි කරන්නේ AM තමයි. මම දන්න හැටියට නම් AM පාවිච්චි කරනවා ඔය මේ ටෙලිවිෂන් වල. ඔය දැන් ඩිජිටල් ටීවී වල නෙමෙයි, පරණ සිස්ටම් එකේ තාමත් පාවිච්චි කරනවානේ. පරණ සිස්ටම් එකේ තියෙන ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් තමයි වීඩියෝ කැරි එක තියෙන්නේ. ඔඩියෝ එක එන්නේ FM වල, වීඩියෝ එක එන්නේ AM වල. දැන් මේ අනිත් අහගෙන ඉන්න හැමෝම පුළුවන් නම් ඊළඟ දවසේ එනකොට තම තමන්ගේ ප්‍රශ්න හොයාගෙන එන්න අපිට අදාළ ඒවා. එතකොට ඒක අහගෙන ඉන්න අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙනවනේ. අරුණ මහත්තයා මොකද කරන්නේ අපි? අපි ප්‍රශ්න නැත්තම් අද නවත්තලා ඉතින් කන්ටිනියු කරමු ඊළඟ දවසේ. ඔව් ප්‍රශ්න මේගොල්ලෝ ප්‍රශ්න අහන්නේ නැහැනේ, එකනයි දෙන්නයි මේ අහන්නේ. හැමෝම ප්‍රශ්න හදාගෙන ඉන්න. ඔව් ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න අහන්න මේ නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙන එක තමයි වෙන්නේ. ගොඩක්. අර නැතු අර මේ මල්ටිපල් චොයිස් එකට ගහලා විතරක් මදි. අපි බලමු මේ ටෙස්ට් එකක් මට SLBC තියෙනවා නම් තාම මියුසියම් එක මම පොඩ්ඩක් කතා කරලා ඕගනයිස් කරන්න බලන්න එක. ඔව් අනේ මේක පොඩ්ඩක් හැබැයි ඒගොල්ලන්ගේ SLBC එකේ මේ ට්‍රාන්ස්මිටර් ස්ටේෂන් වල ඒවත් තියෙනවද? ඔව් ඒවා කොහොම ගෙනහල්ලා තිබුණා මේ කොළඹ වලට ගෙනහල්ලා ට්‍රේනින් සෙන්ටර් එකේ මියුසියම් එකක් හදලා තිබුණා. ඉතින් එච්චර ට්‍රේනින් සෙන්ටර් එක අර උඩ තට්ටුව නේද? ඕ ඒක හදලා තිබුණා. පස්සේ දැන් කොහොමද දන්නේ මේ ලංකදින මම කතා කරේ නැහැ. අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මියුසියම් එක ඇක්ටිව් තිබුණා. දැන් මම ලංකදී කතා කරේ දැන් මාත් එක්ක වැඩ කරගත්තියත් නැහැ. හුඟක් තාම කන්ටැක්ට්ස් තියෙනවා මම බලන්නම්. ඔව්. එම්මයි කට්ටිය හොඳයි, කට්ටිය කතා කරලා බලන්න විසිට් කරන්න. හරි ඉන්ට්‍රෙස්ටිං එක බලන්න. ඒ කියන්නේ මීඩියම් වේව් ට්‍රාන්ස්මිටර්ස් වල එහෙම ලොකු කැපැසිටර්ස්, රෙක්ටිෆයර්ස් ලොකු ඒවා බලද හැකි ගොඩක් ඒවා. ඔව්. අරුණ මහත්තයා අර මේ සෙනිරත්න සර් කියපු අර මේ පුත්තලමේ එකත් පොඩ්ඩක් ඔව් TWR එක. මම ඒක TWR එකත් මම බලන්නම්. ඒක පුළුවන්. ඒකටත් ඒක පුළුවන් නම් මම මේ හෙට විතර මම ගිය වෙලාව ගත්ත පින්තූර වගේක් තියෙනවා. මම ඔයාලට එවන්නම් මේකට එවන්නම්. ඔයාලට බලා ගන්න යන්න කලින්. ඔව්. වෙන එකක් තියා මම අන්තිමට විසිට් කරපු සැරේ එතන SLBC එකේ කට්ටිය තමා මේ එතන ඔපරේට් කරන ටෙක්නිකල් ඔෆිසර්ස්ලා ඉන්නේ SLBC එකේ. එදා ඉංජිනේර හිටියේ නෑ, ඉන්දියන් එක නම. ඉතින් අර දැන් නැවතිලා තියෙන අර 400 කිලෝ ට්‍රාන්ස්මිටර් එක ගැන එයාවත් දන්නේ නැහැ. මම කියනකොට එයා පුදුම වෙලා බලාගෙන ඉන්නවා මේ මම විස්තර කියනකොට මේකේ. ඉතින් මේ පුළුවන් නම් ඒක බලන්න, ඒක හරි වැදගත් එකක්. මේ හොඳයි එහෙනම් මේ අපි අදට නවතිමු මොනවත් නැත්තම්.
And good luck, good night. We'll meet up on Thursday. Same session we will do about the licensing conditions and about the transmission and all. So those sessions will be there on Thursday. Tuesday we will continue with the basic electronic classes. Right. Very good. Thank you, Senavi. Thank you so much. Okay, thank you.